හරි මේ පටන් ගමුද පුතේ? ටියුට් එක තියේද? මේ අපි එහෙනම් පටන් ගන්න ඕකේ නම් දාන්න බලන්න මේ මෙසේජ් එකක් ඕකේ කියලා. ටක් ගාලා දාන්න. ඔයාලා රෙඩි නම්. හරි. ටියුට් එක මේ සෙමිනේ කරපු ටියුට් එක අංක 1 මම මුල ඉඳලා සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ප්‍රශ්න අංක 1 ඉඳලා සාකච්ඡා කරන්න පටන් ගන්න මේක මේ රෙකෝඩින් එක YouTube එකට අප්ලෝඩ් කරන ඔයාලටත් දෙනවා. කිසි ප්‍රශ්නයක් කරගන්න එපා මගේ ඇරෙනවා කියලා. ප්‍රශ්න එකේ ඉඳලා සියල්ලම සාකච්ඡා කරගෙන යනවා මේ ටියුට් එකේ අංක එකේ ඉඳලා කරපුවත් ඇති නොකරපුවත් ඇති හොඳට බලාගෙන හොඳට අහගෙන නැවත බලලා වැඩේ කරන අද ඉඳලා වැඩේ දිගටම යනවා වැඩි කතන්දර අපි දැන් පොඩි වෙලාවක විනාඩි 15ක විතර පරක් වුණා 12 වෙද්දි පන්ති නතර කරන දිගටම පැය 10 මාර දෙලා 12 වෙනකන් එක්සෑම් එක ගැන අපි මේ ගේම ගහනවා යාළුවෝ සම්බන්ධ කරන් යාළුවන්ට මේක යවන්න ෂෙයා කරන් ලින්ක් එක දෙන්නම් YouTube එකේ මේක අප්ලෝඩ් කරලා ඉවරලා ඔයාලා ආයි බලන්න පුළුවන් වීඩියෝ එක මොකද උනේ කියන්නේ. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම කෙලින්ම යනවා මේ පළවෙනි ගාන ඉඳලා වැඩේ කරගෙන යන්න. ඔයාලා ළඟ ටියුට් එක ඇති. එහෙම නැත්නම් මගෙන් ඉල්ල ගන්න PDF එක. right. ප්‍රශ්නාංක එකේ ඉඳලා මම යනවා. ප්‍රශ්නෙන් පස්සේට මම අහනවා මේ ඔයාලට සෙට් වුණාද නැද්ද කියලා පොඩ්ඩක් උත්තරයක් දෙන්න. හොඳේ. හරි. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක එක අපි සාකච්ඡා කර එකක්. නමුත් අපි ආයි ප්‍රශ්නාංක එකට යනවා. මෙන්න මෙහෙමයි තියෙන ප්‍රශ්නේ. වර්ගමූල 46 සඳහා වඩාත් ගැළපෙන අගය කුමක්ද? වර්ගමූල 46ට ගැළපෙන අගය හොයන්න කිව්වොත් වර්ගමූල 46ට ගැළපෙන උත්තර ගන්නකොත් අපි හිතන්න පළවෙනි කාරණේ තමයි චුට්ටක් මතක් කරගමු. අපි වර්ග සංඛ්‍යා කියන එක දැනගන්න ඕන. මොනවද වර්ග සංඛ්‍යාවක් කියන්නේ? වර්ග සංඛ්‍යාවක් කියන්නේ සරලව කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ වීමෙන් ලැබෙන සංඛ්‍යා වර්ග සංඛ්‍යා දෙක දෙකෙන් ගුණ කිරීම දෙකේ දෙවෙනි බලය වර්ගය 4යි. 4 වර්ග සංඛ්‍යා. කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ වීමෙන් හටගන්න සංඛ්‍යා වර්ග සංඛ්‍යා. 3 ගුණ කිරීම 3 3ේ වර්ගය 9 9 වර්ග සංඛ්‍යාව. ඒ වගේ 4 ගුණ කිරීම 4 4ේ වර්ගය 16 වර්ග සංඛ්‍යා. ඔහොම 5 ගුණ කිරීම 5ේ වර්ගය 25යි 6ේ වර්ගය 36යි 7ේ වර්ගය 7 වරක් 7 49. ඊළඟට මතක් කරගන්න වර්ග මූලය කියන්නේ මොකක්ද? සරල අදහස්. වර්ග මූලය කියන්නේ මොකක්ද? වර්ග මූලය. වර්ග මූලය කියලා කියන්නේ කිසියම් සංඛ්‍යාවක් හතර ගමුකෝ අපි. හතර කියන වර්ග සංඛ්‍යාව, හතර කියන සංඛ්‍යාව ලැබෙන්න මුල් වෙච්ච මේක හැදෙන්න මුල් වෙච්ච කෙනා කවුද? වර්ග වෙන්න මුල් වෙච්ච කෙනා. මේක දෙක වර්ග වෙන දෙවරක් දෙක හතරයි. දෙකේ වර්ගය හතරයි. ඒතර හතර කියන වර්ග සංඛ්‍යාව හැදෙන්න මුල් උනේ හතර හැදෙන්න මුල් උනේ හතර හැදෙන්න මුල් උනේ දෙක. එහෙනම් හතරේ වර්ගමූලයේ ස්ක්වයර් රූට් එක වර්ගමූලයේ සංකේතය මෙහෙම මුලක් කියන අදහස ස්ක්වයර් රූට් එක වර්ගමූලය 2යි. ඒතර 9 වර්ගමූලෙ පුතේ 9 හැදෙන මුල් උනේ කවුද? 3. 16 හැදෙන මුල් උනේ කවුද? 4. ඔන්නෝම තාවත් ඒතර වර්ගමූලය කියන ඔය අදහස. එතකොට කිසියම් ඉලක්කමකට මේ කොක්කක් දාලා තියෙනවා කියලා අදහස් කරන්නේ එයා හැදෙන්න මුල් වෙච්ච සංඛ්‍යාව හොයන්න කියන එක. මම මතක් කරනවා මුලින් ඉඳලම. එතකොට මේ වර්ගමූලයේ ඇතුළට මේ ලැබෙන ඉලක්කම මෙන්න මේ වගේ වර්ග සංඛ්‍යාවක් නම්
ඒවයි වර්ගමූලය අපිට ඉතාමත්ම ලේසියෙන් කියන්න පුළුවන් 2යි 3යි 4යි කියලා. ඉතින් අපි දන්නවා. හැබැයි ඔයා හොඳටම බලන 5 කියන එක වර්ග සංඛ්‍යාවක් නෙවෙයි අපිට පේන්නේ. 5 කියන එක කාගෙන්ද ලැබෙන්නේ? අපිට හිතා ගන්න බෑනේ එක් වරක් එක 1යි දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි. 5 ලැබෙන්නේ නෑනේ. ඒතර වර්ග කිරීමෙන් නොලැබෙන ඉලක්කම් ටිකක් මේ. අපි වල කියන වර්ග සංඛ්‍යා නෙවෙයි. ඒ වගේ කෙනෙක්ගේ වර්ගමූලයට අපිට ලියන්න වෙන්නේ ආසන්න උත්තරයක්. දැන් වර්ගමූල 5 ගත්තොත් වර්ගමූල 5ට එහා පැත්තෙන් දෙපැත්තෙන් ඉන්න වර්ග සංඛ්‍යා දෙක කවුද? 5ට වැඩි වර්ග සංඛ්‍යාව අපි ළඟ තියෙන 9, 5ට අඩු සංඛ්‍යාව තියෙන 4. පහේ වර්ග මූලයේ තියෙන්නේ නම් 4 වර්ග මූලයට වඩා වැඩි, 9 වර්ග මූලයට වඩා අඩුයි. කියන්නේ 2, 9 මූලෙ 3. මෙයාගේ වර්ග මූලය අනිවාර්යයෙන්ම 2 වෙන්නත් බෑ, 3 වෙන්නත් බෑ. ඒ දෙක අතරමැද ඉලක්කමක් වෙන්න. ඒ දෙක අතරමැද ඉලක්කමක් කියලා කියන්නේ 2.1 2.2 වගේ පළමු දශම ස්ථානෙට. අපි කතානේ පළමු දශම ස්ථානටනේ. 2.3 වෙන්න පුළුවන්. 2.4 වෙන්න පුළුවන්. 2.5 වෙන්න පුළුවන්. ඔය විදිහට 2.7 8 9 දක්වාම යනවා. අපි හොයන්න ඕනේ මේ සෙට් එකෙන් වර්ග කරාම ඒ කියන්නේ දෙක වර්ග කරාම දෙක දෙකෙන් ගුණ කරාම 4 ලැබෙනා වගේ 3 3ෙන් ගුණ කරාම 9 ලැබෙනා වගේ 2.1 2.1කින් ගුණ කරාමද 5 ලැබෙන්නේ. 2.2 2.2කින් ගුණ කරාමද 5 ලැබෙන්නේ. මේ කෙනාගේ මේ මොන කවුරු ගුණ කරොත්ද මෙන්න මේ 5 ලැබෙන්නේ. හෝ 5ට ළඟම උත්තරේ දෙන්නේ කවුද? කියන කෙනා හොයාගත්තොත් එයා තමයි පහේ වර්ගමූල වෙන්නේ. දැන් නිකමට බලවශ මේ වන 5 කියන එක ගොඩාක්ම ළඟ 4ට නම් පහේ වර්ගමූලේ ගොඩාක්ම ළඟ 2ට. 2ට ළඟයි 2 නෙවෙයි 2ට වැඩි. 2ට ළඟයි 2 නෙවෙයි 2ට වැඩි. 2ට ළඟයි 2 නෙවෙයි 2ට නම් 2.1 2.2 වගේ ළඟ උත්තරයක් වෙන්න ඕන. ගොඩාක්ම ළඟ 7. ඒ නිසා අපි නිකමට බැලන්ස් එකේ 2.2 බැලුවොත් අපි කල්පනා කරන 2.2ද එහෙනම් මොකද කරන්නේ 2.2 2.2කින් ගුණ කරලා වර්ග කරලා බලමු පහක් ලැබෙනවද? දෙවරක් 2 4යි දෙවරක් 2 4යි. උත්තරේ 4යි 484යි. 484 කියන්නේ පුතේ 4.8 4යිනේ. ඒතර 4.8 4 කියන්නේ පහ නෙවෙයි හැබැයි පහට ගොඩක් ළඟයි. පහ නෙවෙයි පහට ගොඩක් ළඟයි. දැන් අපි බලමු තා පොඩ්ඩක් එහාට ගිහිල්ලා. කවුද 2.3 2.3 2.3ෙන් ගුණ කරාම 3 වරක් 3 9 3 වරක් 2 6යි දෙවරක් 3 6යි පෙර ඔව් හරි දෙවරක් 2 4යි 9යි 6 6 12 එකක් ඉතින් 5යි ඔන්න පුතේ 5.2 එනවා. දැන් අපි තෝරගන්න ඕන මේ දෙකෙන් ළඟම උත්තරේ 5. අපි 5.0 කියලා. අපි ලේසියට ඕක 500 කියලා හිතමු. මේ පැත්තෙන් තියෙන 484ද මේ පැත්තෙන් 529ද වඩා ළඟ. 484 ඉඳලා 500ට තියෙනවා 16ක්. 529 ඉඳලා ආපස්සට 29ක් එන්න ඕන 500ක් වෙන. ඒතර මෙතනලා 16ක් එන්න තියෙන එකද ළඟ මෙතන 29ක් ඈත එකද ළඟ කියන සරලයි. 484 500 ළඟයි. එහෙනම් වාට පේනවා 500ටත් 5ට ළඟම උත්තර ලැබෙන්නේ මෙතනින්. ඒ නිසා අපි කියන වර්ගමූල 5 යගය මොකද්ද 2.2යි කියලා පළමු සන්නිකර්ෂණය. හරි දැන් මේ මම තියරියේ පැහැදිලි කරේ. නැවත මෙන්න වර්ග සංඛ්‍යාවක් කියන්නේ එම සංඛ්‍යාවෙන් ගුණ වීමෙන් ලැබෙන සංඛ්‍යා වර්ග සංඛ්‍යා. උදාහරණ කිහිපයක් මෙතන තියෙනවා. වර්ග මූලය කියන්නේ කිසියම් වර්ග සංඛ්‍යාවක් ලැබෙන්න හැදෙන්න මුල් වෙච්ච ඉලක්කම කියන අදහස තමයි මේ සංකේතයෙන් සංකේත කරන්නේ. වර්ග මූලයේ ස්ක්වයර් රූට් එක වර්ග මූලයේ ස්ක්වයර් රූට් එක. එතකොට ඒ ඇසුරෙන් අපි කොහොමද නොදන්නා සංඛ්‍යාවක වර්ගමූලය සොයන්න කියලා තමයි මේ ගත්තේ පළමු සන්නිකර්ෂණය. පළමු සන්නිකර්ෂණය පළමු දශම ස්ථානයේට දශම ස්ථාන එකකට හොයන හැටි. අපි හොයාගන්න දීලා තියෙන සංඛ්‍යාවට දෙපැත්තෙන් ඉන්න අයියමලෝ දෙන්නයිවත් වර්ග සංඛ්‍යා දෙක කවුද?
පහට අඩු වර්ග සංඛ්‍යාව 4. පහට වැඩි ළඟම වර්ග සංඛ්‍යාව 9. හරි කියලා ගත්තා. එතකොට එහෙනම් පහේ වර්ගමූලය ළඟ වෙන්නේ 2ට හරි 3ට හරි. එහෙනම් දෙකක් නෙවෙයි 2ට වැඩි 2.1 ඒ වගේ කෙනෙක්. තුනක් නෙවෙයි 3ට අඩුයි ඒ කියන්නේ තුනක් නෙවෙයි 3ට නම් 2.0 ගණන්ම තමයි. අපි දැන් බලුවා පහට ගොඩක් ළඟ 4 පහ ළඟ 4ට 4 කියන්නේ 2ට එහෙනම් 2 නෙවෙයි 2ට වැඩි 2.1 හරි 2.2 හරි 2.3 හරි අන්න ඒ වගේ චෙක් කරලා බැලුවා මෙයා නම් පිළිතුර අනිවාර්යයෙන්ම මේක වර්ග කරාම පහක් හෝ පහට ළඟම උත්තර ලැබෙන්නේ. මෙයා නම් උත්තරේ එය වර්ග කරාම එයාගෙන් ගුණ කරාම ළඟම උත්තරේ එන්න ඕනේ. අපිට පේනුණා ළඟම උත්තරේ මේක ලැබුණේ මෙතන. ඔන්න මම නැවත පැහැදිලි. ඔන්න මම මේක දැන් මකනවා. මට පුළුවන් මේක වීඩියෝ එක හම්බුනහම පස්සේ මේක ආපස්සට කර කර බලන්න. හරි? දැන් ගානට තමයි මාරින. ඕක තමයි තීරය. ඕකට අපි කියනවා සන්නිකර්ෂණයෙන් වර්ගමූලය සීම. හරිම සරල දෙයක් තියෙන්නේ. විස්තර කරා උච්චරය කතන්දරේ. තේරුණා නේද? right. දැන් වර්ගමූල 46 ගත්තොත් පුතේ 46ට ළඟම වර්ග සංඛ්‍යාත ඔයා මතක් කරොත් 46ට මේ පැත්තෙන් තියෙන 6 වරක් 6 36 කියන ඉලක්කය. 36ට වඩා 46 වැඩි. හැබැයි 49 ඊළඟ වර්ග සංඛ්‍යාව වෙන 49. 6 වරක් 6 36 7 වරක් 7 49 මේක කවුද? උදාහරණ වෙන මේකේ වර්ගමූලය 6යි. මේක අන්නේ නැහැ. මේකේ වර්ගමූලය දාන 7 වරක් 7 49 4යි. 7යි. sorry 7යි. එහෙනම් මේ 46 වර්ගමූලය 6ක් නෙවෙයි 7ක් නෙවෙයි 6.0 ගන්න. දැන් බලන්න. 46 ගොඩාක්ම ළඟ 49 පැත්ත. 46 ගොඩාක්ම ළඟ 49 පැත්ත. එහෙනම් මේකේ මැද මිඩල් පොයින්ට් එක 6ක් නෙවෙයි 7ක් නෙවෙයි 6.5නේ. අනිවාර්යයෙන් මේ උත්තරේ තියෙන්නේ 6.5ට වඩා වැඩි 7ට අඩු කියන පරාසය උත්තරයක්. කියන්නේ 6.6 හරි 6.7 හරි 6.8 හරි 6.9. මෙතන තියෙන පිළිතුරු වලින් 6.3 අපිට අයින් කරන්න වැඩක් නැහැ. දැන් මෙතන එන පුළුවන් උත්තර මේ තියෙන තුනෙන් කවුද 6.7 6.8 6.9 කියලා අපිට උත්තර තුනක් දීලා තියෙනවා. ඔය තුනෙන් මේකට උත්තරය කියලා අපිට හිතෙන එක අපි හිතමු 46 49ක් නෙවෙන නිසා බැලන්ස්ම මැද තමයි මේක 46ට ගැලපෙන විදිහ හිතෙන්නේ 6.7ද කියන එක මෙතන දීපු උත්තරවලින්. මම ඉන්න මට සැකයි. මම 6.7 ගුණ කරලා බලනවා. වර්ග කරලා බලනවා. 6.7 වර්ග කරාම 7 වරක් 7 49 4ක් ඉතිරි 7 වරක් 6 42යි 4යි 46යි 6 වරක් 7 42න් 2 4ක් ඉතිරි 6 වරක් 6 36යි 4යි 40යි පහට එකතු කරන 9යි 6 2 8යි 4යි මෙතන 4 දැන් මේක 44.8 ඒ දශම ස්ථාන දෙකක් ගුණිතයට ගනු ලබන සංඛ්‍යා දෙකේ දශම ස්ථාන දෙකක් පවතී නම් අවසන් පිළිතුර දශම ස්ථාන දෙකක් තියෙනවා. මවුත් 46 නෙවෙයි මදි. දැන් 6.7 නේ 6.8ද කියලා බලන්න. 8 වරකට 64යි 6ක් ඉදිරි 8 වරක 48යි 6 54යි. 6 වරකට 48න් 8 4ක් ඉදිරි 6 වරක 36යි 4යි 40යි. 4යි 8යි 4යි 12 එකක් ඉදිරි 5 1යි 6යි. උත්තරේ ගොඩාක් ළඟ උත්තරයක් ලැබි. තව එහාට යන්න ඕනේ නෑනේ. 46.24යි. උත්තරේ පැහැදිලි 46ට ළඟම උත්තර ලැබෙන කාගෙද? 6.8 හේවත්. මේකේ උත්තරේ 6. කීයද? මූල 46ට ගැලපෙන ළඟම උත්තරේ 6.8. ඒ කියන්නේ වෙන විදිහෙන් ගත්තොත් පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3 කියන එක තමයි ගැලපෙන්නේ. රයිට්. මම ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරා හේතුව මේ සන්නිකර්ෂණය කියන එක ගානක් ආවොත් කොච්චර තමයි කතාව. තව කොච්චර ඇදුවත් ඕක තමයි තීරේ. ඉගෙන ගත්තෙන් පස්සට ආයේ මේකේ දඟලන දෙයක් නැහැ. ඊට මම යන ප්‍රශ්නාංක දෙක කියන එකට මේ ටියුට් එකේ අපි දීපු දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුව දීලා තියෙන්නේ y වර්ග ඍණ 8y ඍණ 20 සිද්ධාන්තත් එක්ක කියලා දෙන්න. ඔබට අවශ්‍ය දේවල් අහගෙන බලාගෙන ඉන්න මේක සම්පූර්ණ මතක් කිරීමක් විතරයි. y වර්ග ඍණ 8y ඍණ 20 මේකට අපි කියනවා ත්‍රිපද පද තුනක පද තුනක වර්ග පදයක් සහිතයි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. සංස්කෘත භාෂාවෙන් ත්‍රි කියන්නේ තුනට. පද තුනයි. ත්‍රිපද සංස්කෘත වචනයක් බැඳිලා නැත්නම් ත්‍රි හැදිලා ත්‍රි කියන්නේ තුන. හරි. ඉංග්‍රීසියෙන් ත්‍රි කියන්නේ තුන තමයි. ත්‍රිපද පද තුනක් සහිත වර්ගජ ප්‍රත්‍යක් සහිත ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය.
ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක කරනකොට අපිට සාධක බිඳින්න බෑ පද තුනක. එනම් පොදු සාධක මේ තුනටම තියෙන්න ඕන. දැන් පළවෙනිම කාරණේ මොකද්ද සාධකයක් කියන්නේ? චුට්ටක් මතක්. සාධක කියන වචනේ තේරුම සාධකය කියන්නේ බලාපොරොත්තු සාධකය කියන්නේ මොකද්ද? සාධකයක් කියලා කියන්නේ බෙදෙනවා කියන එක. සාධකයට බෙදෙනවා කියන එක. ඒ කියන්නේ කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදෙනවා නම් කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදෙනවා නම් උදාහරණයකට 10 දෙකෙන් බෙදෙනවනේ. 10ට දෙකේව පහක් බෙදනවා කියලා කියන්නේ 10 ඇතුලේ දෙකේව කීයක් තියෙනවද? 10 කියන එකකට දෙකේ ගොඩවල් කීයද? 2 2 2 2 ලෙස දෙකේව පහයිනේ. 10 අන්න ඒ වගේ. ඒතර 10 ඇතුලේ දෙකේව ගොඩවල් වෙන් කරන්න පුළුවන් ඉතිරි වෙන්නේ නැතුව. 10 ඇතුලේ දෙකේ ගොඩවල් 5යි ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් 10 දෙකට බෙදුම ලැබෙන පිළිතුර 5යි. එහෙනම් 10 දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ 2 කියන්නේ 10 සාධකය. කොහොම සර ඔය මූල ධර්මයේ තමයි උසස් පෙළට ආවත් තියෙන්නේ. උසස් පෙළ බහුපද පාඩමේ අපිට තියෙන සාධකයක් බව තහවුරු කිරීම කියන concept එක conceptual idea එක සංකල්පීය අදහස වෙන්නේ. සංකල්පය තමයි වැදගත්. මෙතන තියෙන concept එක තමයි වැදගත්. concept තමයි maths කියන්නේ. maths කියන්නේ ගණන් හදලා උත්තර ගන්න එකට නෙවෙයි. concept එක සංකල්පේ තේරුම් ගන්න බැරුව කතන්දරේ නෑ. සංකල්පේ තේරුම් ගත්ත කෙනාට ගණන් කියන්නේ ඇති දෙයක් නෑ. ඒක වෙනම දෙයක්. පැහැදිලි. එතකොට මේකේ 10 කියන එක ඇතුලේ 2 කියන එක සාධකයක්. හැබැයි තව පැත්තක්. 10 දෙකෙන් බෙදුවම 5ක් ලැබෙනවා කියන්නේ තව අදහසක් කියවෙනවා. එහෙමනම් මේක ඇතුලේ 5 ගොඩවල් 2යි තියෙන්නේ. 10 කොට ඇතුලේ 2 ගොඩවල් 5යි නම් 5 ගොඩවල් 2යි. ඒ කියන්නේ 5 කියන එකත් සාධකයි. ඇයි ඒ? 10 දෙකෙන් බෙදුවොත් 5 නම් 5න් බෙදුවොත් 2යි. දැන් දෙකද සාධකයකි ලැබෙන පිළිතුරද සාධක. තමයි තරකය. ඒ සංඛ්‍යාවක්. එතකොට බීජීය පදයකටත් එලෙසද? එලෙසම තමයි. ඇයි? ඉතින් බීජීය පදයක් වේවා මොකක් හරි වේවා පදයක් බෙද දැන් මෙතන 2x කියපුණොත් මේකේ තේරුම තමයි මේකේ තේරුම තමයි x කියන ඒවා දෙකක් එකතු වෙලා x ගුණ කිරීම දෙක කියන එකනේ. x ගුණ කිරීම දෙක කියන එකේ තේරුම x එකතු කිරීම x x කියන කෙනා දෙපාරක් එකතු වෙලා x කියන එක දෙපාරක් එකතු වුණාම 2x ලැබෙනවා. හරි x කියන එක වාර දෙකක් ගුණ කරන්නේ වාර දෙකක් එකතු කරාම ලියලා පෙන්නන්නේ මෙහෙම x වරක් 2x. දැන් අපිට පේන මේක ඇතුළ මේක දෙකෙනුත් බෙදෙන්න ඕනේ. මේක දෙකේ ගුණාකාරයයි. ඒත් මේ ප්‍රකාශනයේ දෙකෙන් බෙදෙන අනිවාර්යෙන්. ඕකේ. x කියන එක එහෙම වගේ 2x කියන එක දෙකෙන් විතරක් නෙවෙයි x කියනුත් බෙදෙනවා මේක ඇතුලේ 2x එක ඇතුලේ x වගේව දෙකක් තියෙනවා දෙකේව x ගාණක් තියෙනවා. දැන් දෙකෙන් බෙදුවොත් දෙකට දෙක කැපෙන x තියෙනවා. x x කියවල දෙක. ඒ කියන්නේ මේකේ තේරුම 2x කියන එක දෙකෙන් බෙදුවොත් 2x ඇතුලේ දෙකේව x ගාණක්. 2x කියන x කින් බෙදුවොත් 2x ඇතුලේ x අකුරු දෙකක් තියෙනවා. ඒක තමයි 2x කියන්නේ. වගේ බීජීය පදවල ගත්ත 2x ගේ සාධකයක් තමයි 2. ඒ වගේම x. තා විදියක් 2x කියන එක කෙනා 2x කින්ම බෙදෙනවනේ. කපල එකනේ. කපල එක දානවා කියන එක නෙවෙයි තේරුම. මේ 2x ට 2x වගේම එකයි තියෙන්නේ. ඊළඟ අනිත් පැත්තට 2x කියන එක එකෙන් බෙදෙන්නේ ඕනම කෙනෙක් එකෙන් බෙදෙනවා. ඕනම කෙනෙක් එකෙන් බෙදුවොත් එයාමයි 10ට 10 10ට එකේව 10ක්. 10කින් බෙදුවොත් 10. ඒ කියන්නේ එකෙන් බෙදුව කියලා වෙනසක් වෙන්නේ නැහැ 10 මේ එකෙන් බෙදුව කියලා වෙනසක් වෙන එකෙන් ಗುಣ කරයි කියලා වෙනසක් වෙන්නේ 2x එකෙන් බෙදුවොත් 2x එනකොට පේනවා 2x කියන කෙනා එකෙන් බෙදෙනවා 2x කියන කෙනා දෙකෙන් 2x කින් බෙදෙනවා මේක x කින් බෙදෙන සහ මේක දෙකෙන්. එතකොට මේකේ 2x කියන වීජීය පදයට සාධක තියෙනවා. 2x එක එකෙන් බෙදෙනවා 2x එක දෙකෙන් බෙදෙනවා 2x එක x කින් බෙදෙනවා 2x එක දෙකෙන්. මෙයා බෙදෙන ලොකුම කෙනා තමයි 2x. right? තමයි සාධක තියෙන්නේ. එතකොට ඊළඟට අපි ඉගෙන ගන්න සාධක තියෙන එහාට කියන පොදු සාධක. සරල තව දෙයක් යම් කිසි කෙනෙක් සාධකයක් කියන එක තව අදහසක් දැන් 5 කියන 10 සාධකයක් නම් අපිට අනිවාර්යෙන් ගුණිතයක් ලෙස ලියන්නට පුළුවන්. 10 කියන එක 5න් බෙදුවොත් එක නම් චක්‍රයක් ලෙස ගුණිතයක් ලෙස ලියන්න බැරි නම් ඒක සාධකයක් වෙන්නේ නැහැ. යම් කිසි සංඛ්‍යාවක් තවත් ඉලක්කම් දෙකක ගුණිතයක් ලෙස ලියන්නට පුළුවන් නම් අනිවාර්යෙන් ಗುಣ කරපු දෙන්න මෙයාගේ සාධක වෙනවම තමයි. 5 වරක් දෙක 10. එහෙනම් පහත් සාධකයේකි දෙකද සාධකයේකි. ඒක බීජීය පදයේ කියලා වෙනසකුත් නැහැ.
2x කියන එක x වරක් 2 කියන එකේ තේරුම මේක x කෙන් බෙදුවොත් 2යි 2කින් බෙදුවොත් x අපිට මෙතන අදාළ වෙන්නේ ඒ කාර්ය. දැන් පොදු සාධක කියන වචනයට ආවොත් පොදු කියන්නේ දෙන්නෙක් හෝ ඊට වඩා වැඩි පිරිසක් ඇතුලේ තියෙන දෙයකටනේ පොදු කියන්නේ. තනියෙන් තියෙන බෑනේ පොදු දේපල. තනිය නෙවෙයි දෙන්නෙක් අඩුම වශයෙන් දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසකට අයිති කියන එක. සාධක කියන එක දැන් ඔයා 2යි 4යි දෙන්න ගත්තොත් අපි 2යි 6යි ගමු. 2ක් 4යි 6යි ගමු. ඒතර මේ දෙන්න දිහා බැලුමාට පේනවා මේ දෙන්නම බෙදන්න පුළුවන් ඉලක්කම් තමයි පොදු කියන්නේ. 4 1කින් බෙදනවා 4ෙන් බෙදනවා 2කින් බෙදනවා. 6 1කින් බෙදනවා 2කින් බෙදනවා 3ෙන් බෙදනවා 6ෙන් බෙදනවා. එතකොට මෙයාගේ සාධක 1 2 4 විතරයි. මෙයාගේ සාධක ගොඩක් තියෙන අපිට 1 2 ඊට පස්සේ 3 ඒ 3ෙන් බෙදෙන නිසා 4 5 6. ඒතර මේ දෙන්න ළඟම තියෙන සාධකට අපි කියන පොදු සාධක දෙකේම තියෙන 1 දෙකේම තියෙන 2. ඒක තේරුම 4 දෙකෙනුත් බෙදෙනවා 6ත් දෙකෙන් බෙදෙනවා. 4 එකෙන් කොහොමත් හැම එකෙන් බෙදෙනවනේ. මේ දෙන්නගේ පොදු සාධක අතරින් ඉහළම පොදු සාධකයට අපි නමක් කියන මහා පොදු සාධකයේ 2යි. එතකොට මේක අපිට ඕන වෙන දේ මම මේ කියන්නේ. අපි දැන් මේකට 4x එකතු කිරීම 6යි වෙයි කියලා දැම්මොත් දැන් ඔයාලට පැහැදිලිව තේරෙනවා. මේ කියන දෙන්නා එකතු කිරීමෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මේක පද දෙකක් ප්‍රකාශනයක් වෙනවා. මේ ප්‍රකාශනය තුල තියෙන පොදු සාධකය ගන්න කිව්වොත් මෙයත් බෙදෙන්න ඕන මෙයත් බෙදෙන මේ දෙන්නම බෙදෙනවා කියන එක ඔබ දන්නෝ. මේ දෙන්නම බෙදෙන ඉලක්කමක් ගන්නකොට පුතේ ගන්න ඕනේ මේ දෙකේ මහා පොදු සාධකය. ඒ කියන්නේ තව ගන්න කෙනෙක් ඉතුරු කරන්නේ තව කන්න කෙනෙක් ඉතුරු කරන්නේ ගන්න පුළුවන් දෙන්නට පොදු එකම විශාලම පදය. පොදු සාධකය තමයි ගන්න. එතකොට මේ දෙන්නම දෙකෙන් බෙදලා දෙකක් ගන්න පුළුවන් පොදු සාධකය. මේ දෙන්නම x කෙන් බෙදෙන්නේ නැහැ. මේ දෙන්න y කෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟ මේ වරහණක් අරගෙන දාන්නේ මල්ලක් අරගෙන මේකෙන් බෙදලා 4 ඇතුලේ දෙකේ වා දෙකක් තියෙන x එක. එකතු කිරීම 6 ඇතුළේ දෙකේ වා තුනක් තියෙනවා y එක. මොකක්ද මේ ගාන පෙරම් පුරන කෑල්ල. මොන පොදු සාධක. ඊට පස්සේ පද දෙකට වඩා වැඩි වෙනවා මෙතන පද තුනයි. ඒතර පද තුනක ප්‍රකාශනයක් ආවම අපිට තියෙන්නේ මෙන්න මේ වගේ පද ජෝඩු කරගන්න වෙන. මෙතනයි දෙන්නෙක් නම් තව දෙන්නෙක් ඔබට එහෙම තියෙනවා. යුගල කරලා තමයි සාධක. යුගල කරලා සාධක ගන්න ප්‍රශ්නේ තමයි මෙතන 1යි 2යි 3යි පද 3යි. දැන් මේ 3 කියන එක පද ගාන 4ක් කරගන්න ඕන. මේ 3 පද 3 කියන පද 4ක් කරනවා. ඒතර ක්‍රමයක් හොයාගෙන තියෙන මේ මැද පදේ දෙකට කඩන්න. මොකද්ද තියරි එක? විපද ප්‍රසාරණයෙන් එන එකක්. උදාහරණ මේකේ අපි දැනගෙන ඉන්න ඕනේ. මෙතන x ධන 2 වරක් x ඍණ 2 කිය x ධන 3 කිව්වොත් මේක අපිට කියන්නේ විපද ප්‍රසාරණය කියලා කියනවා. ඕක අනිත් පැත්ත ගහුවද අරකින්. ඒතර මේ වගේ කෙනෙක් අවසානයේ සුළු වෙලා මෙතෙන්ට එනවා. මේ වගේ කෙනෙක් වරහන් ඉවතල අවසානයේ මෙහෙම කෙනෙක් වෙනවා. මේ ඇසුරෙන් හොයාගත්ත ක්‍රමය මෙන්න මේකයි. මොකද ක්‍රමය එහෙනම් මුලයි අගයි ಗುಣකරනද විපද වර්ගජ ප්‍රකාශනයක මුලයි අගයි ಗುಣකරනද මුල තියෙන්නේ ධන y වර්ග අග තියෙන ඍණ 20යි ධනය ඍණයි ඍණ 20යි 20ම තමයි y වර්ග ඍණ 20යි y වර්ග. දැන් ඔයා කරන්න පොඩි නීතියක් මෙතන තියෙනවා. මෙන්න මෙතෙන්ට අපි සංඛ්‍යා දෙකක් තෝරගන්න ඕන කොහොමද? මේ දෙන්න ಗುಣ කරාම මේ උත්තරේ එන්නත් ඕන. මේ දෙන්න එකතු කරාම හෝ අඩු කරාම මෙතන 8 හැදෙන්නත් ඕන. දැන් මෙතන සරල තර්කයක් තියෙනවා. මේ මැදපදේ ඍණ කියන්නේ පැහැදිලිව මේ දෙක එකතු ඍණයි. මැදපදේ ඍණයි කියන එක තේරුම මෙතන ගන්න දෙන්නගෙන් කතන්දරේ ඍණයි. අනිවාර්යෙන් වෙනස් කියන එකයි. මේක ඍණ වෙන්න නම් මේ දෙක ගුණ කරලා ඍණ වෙන්නත් ඕන නම් අනිවාර්යෙන් එක මහත්යෙක් ධනයි එක මහත්යෙක් එක්ක පැහැදිලි කරන්න. ඊළඟ කාර්යයෙන් මැදපදේ ඍණ වෙලා අවසාන බිඳු ඍණක් වෙනවා කියන එකේ තේරුම අන්තිම ඍණ උත්තරයක් එනවා කියන එකේ තේරුම තමයි වඩා විශාල උත්තර ඍණ වෙන්න ඕන. එහෙනම් මෙතෙන්ට විශාලගේ මෙතෙන් කුඩාගේ වෙන්නත් ඕන. දැන් ඔයා කල්පනා කරන්න ඕන ಗುಣ කරාම 20 එන්නත් එකතු කරාම අඩු කරාම මැද දින 8 හැදෙන්නත් මේ 20 හැදෙන විදිහෙන් 20 හැදෙන එක විදියක් එක්වරක් 20 ගුණන වගුවලු. දෙවරක් නම් 10 හතර වරක් නම් 5. මේ තියෙන සංඛ්‍යා දෙක ඇතුලෙන් ඔබට එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් හෝ 8ක් හැදෙන ජෝඩුව මොකක්ද? 4 5 4 5 9 4 5 10 වරක් දෙක 12 අන්න වැඩි. 10 2 12යි. එකතු කරාම 12යි අඩු කරාම කී 8යි. 10 2 එකතු අඩු කරාම 8යි නම් දෙවරක් දෙක. වඩා මේ දෙවරක් 10 කියන ඇතුලේ විශාල කෙනා කවුද? මේ මැද පිළිතුර ඍණ වෙනවා. ඒ කියන්නේ විශාල කෙනා 10 ඍණයි. ඒ කෙනා ධන දෙක 8. පොඩි කෙනා
දානවා. පැහැදිලිද? දැන් මොකද කරන්නේ? දැන් ඔයා කරන්නේ අපි වැඩේ හොයාගත්ත අට හැදෙන විදිය. එකක් හැදෙන විදිය දෙකම. එක හැදෙන එක විදිය මොකද්ද? ඍණ 10 y එකතු කිරීම 2y ඍණ 20. පද හතරක්. ඊට පැහැදිලිනේ පද හතරක් කරා. ඊට පස්සේ මේ දෙක යුගල වශයෙන් සාධක ගන්න. දැන් ඔයා හිතන්නේ මේක තියෙන විතරයි. ඔයා හිතන්නේ මෙහා තියෙන විතරයි. ඒතර මේ දෙන තියා හොඳින් අධ්‍යයනය කරොත් ඔයාලට මේ දෙකම බෙදෙන ඉලක්කමක් නැහැ. දෙන්නම දෙකේ ගුණාකාර නෙවෙයි දෙන්නටම එකයි. ඊට වෙන මෙයත් y කින් බෙදුන මෙයක් y කින් y කියන පොදු සාධකයක් ගත්තා. y. y කින් බෙදුව වෙන්නේ මෙතන y ගුණ කිරීම y බෙදීම y නේ y ගුණ කිරීම y ඇතුළේ y අකුරු තියෙන එකයි. 10 වරක් y කියන 10 වරක් y බෙදීම y කියන 10y මේක නෙමෙයි කැප 10. ඊටසේ මේ ජෝඩුව තියා හොඳින් අධ්‍යයනය 2y ඍණ 20 මේ දෙකට හැබැයි අකුරක් දෙන්නම y කින් බෙදෙන දෙන්නම දෙකෙන් බෙදෙනවා. මෙතන ලකුණ ධන ඒ නිසා ධන දෙකෙන් බෙදුව වරහන් ඇත්තේ y ඍණ 10. ඔන්න දැන් හොඳින් තේරුණා මෙතන තියෙන පදය මෙතන තියෙන පදය වල දෙන්නට පොදු සාධකේ y ඍණ 10. වරහණක් දැම්ම ඊට පස්සේ y ඍණ 10කින් බෙදුව මේක කැපිලා මේක ඉතුරුන y කියලා එකක්. මෙයා කැපිලා ඉතුරුන ධන දෙකක් කියන. ඔන්න ඕක දැන් දැන් මේක ආපස්සට සුළු කරන් මේක ලැබෙනවා. මේක ආපස්සට සාධක කරන් ගත්තොත් මේක ලැබෙනවා. ප්‍රශ්න අංක 3. දියේදී මිනුමනු AC පාදී දිගසයන්. ජ්‍යාමිතික කාරණා වුණත් කියලා දෙන දේවල් හොඳින් උඩට දාගන්න. මෙන්න මෙහෙම තියරි පැහැදිලි කර තමයි කරන්නේ. A D E B C. දැන් මෙතන පැහැදිලි දුන්න මේ දිග 2 සෙන්ටිමීටර මේ දිග 5 සෙන්ටිමීටර දීලා තියෙනවා. 5 නේ 3 සෙන්ටිමීටර කියලා. මෙතන 7 සෙන්ටිමීටර දීලා තියෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි AC පාදයේ දිග මෙන්න මේ මුළු දිග. එක හොයන්න නම් මෙන්න මේ කෑල්ල හොයා ගන්න මේකට අපි x අකුරක් දාමු. සෙන්ටිමීටර x. දැන් ඔයාලට දෙන ප්‍රශ්නේ තමයි මේකේ කොහොමද x එක හොයන්නේ? දැන් මේකට දාලා සිද්ධාන්තය මතක. මේක නේ එක පොඩි රැවටීමකුත් සිද්ධ වෙන සිද්ධියක්. මොකද රැවටීම? මෙයා රැවටෙන මධ්‍යලක්ෂ ප්‍රමේයත් එක්ක. මධ්‍යලක්ෂ ප්‍රමේය නෙවෙයි මේ තියෙන්නේ. මධ්‍යලක්ෂ ප්‍රමේය කියනවා නම් පුතේ ඍජුකෝණය මොකද? ඕනම ත්‍රිකෝණයක පාද දෙකක මැදවල් දෙක පාද දෙකක මධ්‍යලක්ෂ දෙක යාකන රේඛාව එන මේක. පාද දෙකක මධ්‍යලක්ෂ යාකන රේඛාව පාද දෙකක මධ්‍යලක්ෂ යාකන රේඛාව ඉතිරි පාදයේ වන මේ තුන්වෙනි පාදේ BC හොඳින් බලන්න BC ට සමාන්තර වෙනවා. මම ලකුණු කරන්න බෑ. අනිත් කාරණේ BC සමාන්තර වෙනව කාටද D. වැදගත් දෙයක් නේ මේ BC දිගින් හරියටම භාගයක් තමයි මෙන්න මේ දිග 10 නම් මේ දිග 5. ඒ කියන්නේ ඔය DE පාදේ දිග හරියටම සමානයි භාගයයි. BC පාදයෙන් භාගයක් තමයි මෙයා. ඕකට රැවටෙන මේක මේකේ වගේ නිසා. මෙහෙම අයිඩියා එකක් තියෙනවා. නමුත් මේක එහෙම නෙවෙයි. මෙතන තියෙන වෙන කතාවක්. මෙතන තියෙන දේ මේකට අපි කියනවා සමාන්තර මේක මධ්‍යලක්ෂය නෙවෙයි මේක 3ට 2යි. කොහොම සරලයි. මෙන්න මෙහෙම සමාන්තර රේඛාවක් අඳිනවා නම් එක පාදයකට සමාන්තරව එක පාදයකට සමාන්තරව මේක අඳිනවා නම් මෙහෙම රේඛාවක්. ඒ රේඛාව මේ පාදයේ කැඩෙන්නේ යම් අනුපාතයකටද මේ පාදයේ කැඩෙන්නේ එම අනුපාතයටම තමයි. දැන් මේ පාදයේ කියන්නේ මේ චූටි දිගට මේ චූටි තන අනුපාතය මේ චූටි දිග මේ දිගට අනුපාතය සමාන. එහෙනම් එකම දත්තේ සමාන්තර බව නම් ඒ කියන්නේ අපිට පේන BC කියන එක සමාන්තරයි DE කියන එක නම් හේතුව අපට පේන දේ තමයි AD බෙදී අනුපාතයන්නේ AD DB දරන අනුපාතයමයි මෙන්න මේ AD DB දී අනුපාතයමයි AE ට EC වෙන්නේ. AE ට EC වෙන්නේ ඒක. එතකොට AD දිග ඔබට දින 2යි මේ දිග දින 3යි මේ දිග 7යි මේ දිග දින x. ඔයා මෙයා මෙහෙට ගුණ කරලා මෙහාට ගුණ කරාම x වල උත්තරේ සමානයි 3 වරක් 7 බෙදීම 2. 3 වරක් 7 21යි 21 දෙකට බෙදුවොත් පුතේ 10.5යි. එතකොට මන්න මේ x මේක ආන්න එක නෙවෙයි හැබැයි. එහෙනම් අපෙන් අහන එම නිසා AC කියන්නේ මෙන්න මේ මුළු දිග. AC කියලා කියන්නේ AE කොටසට EC කොටස එකතු කරනවා.
ඒ කොටස අපි ගානේ දීලා තියෙනවා. දීලා 7යි. EC 10.5. මේ දෙක එකතු කරාම එනවා 17. මේක දීග 17. එනවා මම ගණන් තුන මේවා පැහැදිලි කරපු දේවල්. නමුත් මම කියන්නේ මේ කතාව ඇතුලේ මට පැහැදිලි කරාද නැත්නම් ඒක වැඩ මම මේ පැහැදිලි කරා ඔයාලට අවශ්‍ය නැති වෙන දෙයක් වෙන ගානක්. එහෙම නැත්නම් හොඳට අහගෙන උඩට දාගන්න නැවත නැවත බලන්න නැවත නැවත බලන්න අපිට තියෙන අන්තිම අවස්ථාව. මේක සම්පූර්ණ සත්කාරයක්. මේක මෙතෙන් සිට මගෙන් කරන දේ උසස් පෙළ පන්තිට යන කලින් දුපාඩු දින දැන් නිවැරදි කරගෙන මේ නිසා යාළුවෝතර මේක පණිවිඩයචාගෙන හෙටත් වෙනවා නිතරම දිගටම තියෙනවා. ක්‍රමික ඔයාට මේක වීඩියෝ හම්බෙයි. අපි දීපු නිබන්ධන මාලාව උපරිම සාකච්ඡාවට ලක් කරනවා. කාටර නිබන්ධන අවශ්‍ය නම් WhatsApp එකක් දාලා මගෙන් ඉල්ලගන්න PDF එක අරගෙන print out දාලා හදා ගන්න. කිසිම ලෝභකමක් කිසිම අවුලක් නැහැ. නිර්ලෝභීව අපි මේ දැනුම ලබා දෙනවා කිසිම කෙනෙක්ට හානියක් නොවන ඕනම දරුවෙකුට මේකේ ප්‍රයෝජන පොළොයි. මට කියන්නේ මේ කරපු ටිකද මේ ප්‍රශ්න තුන මට තේරුණාද? සෙට්ද? එක්කන් දාන මෙසේජ් එක. හරි. ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටසට යන්න හොඳේ. ඉවතයි. මේ ඕනේ වයිට් පෑඩ් එකක් ගන්න. ඕනේ ඉන්නේ කොහොමද? ඉවතයි ඒක. වයිට් කොන වතුර බොන. වෙන මොකක්ද? ඔව්. ඔයි. එනවනේ නේ. මේ පුවා. වැඩි ලංකාන 4 වෙනි 5 හදිස්සි නේ. ලස්සට වැඩේ කරන්නේ. ඔයාලට ඕන නම් මේ කතා කරන මයික් එක ඕනම් දෙන්න. එක ඔන් කරලා කතා කරන අවස්ථාව දෙන්න. ප්‍රශ්නයක් තියෙනම් අහන්න. ඒක මට WhatsApp එකට හරි මැසේජ් එකක් දාලා ඉන්න. ඒක මම දෙන්න කාටද ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙතන කියලා අහන්න පුළුවන්. ඕනද? හරි. යන් ඊළඟට ප්‍රශ්නාංකය 4 කුඩාපතු ගුණාකාරය සංකල්ප. කුඩාපතු ගුණාකාරය. උපගු. අද කුඩාපතු ගුණාකාරය කියලා කියන්නේ. කුඩාපතු ගුණාකාරය කියලා කියන්නේ පොදු ගුණාකාර අතරින්. උදාහරණ අපි තුමු මෙන්න 4 මෙන්න 6 කියලා තියෙනවා. 4 ගුණාකාරගෙන 4 වරක් 1 4යි. 4ක් 2 8යි. 4ක් 3 12යි. 4ක් 4 16යි. 4ක් 5 20යි. 4ක් 6 24යි. 24යි 28යි. ඔහොම යනවා. 6 වරක් කියන එකක් තමයි 6 චක්‍රය කියලා කියන්නේ ඕකනේ. 6 ගුණාකාර 12 6 වරක් 2 8 24යි. ඊට පස්සේ 30 26 42 ලෙස යනවා. මේකේ මේ ගුණාකාර අතරින් පොදු ගුණාකාර කිව්වොත් පොදු ගුණාකාර කිව්වම අපට මුලින්ම හම්බෙන පොදු ගුණාකාරය 12. නැවත හම්බෙනවා කීයද 24 කියන කෙනා. ඔය විදිහට 36 කියන කෙනා හම්බෙනවා. පොදු ගුණාකාර තියෙන ලොට් එක.
ඒ පොදු ගුණාකාර අතරින් පොඩිම එකට අපි කියනවා කුඩා පොදු ගුණාකාරක මෙනය. මොකද මේකේ විශේෂත්වය? මේ 12 කියන කෙනා හතරෙනුත් බෙදෙනවා. මේ 12 කියන කෙනා හයනුත් බෙදෙනවා. මේ ලෝකේ 12 කියන කෙනා තමයි හතරෙනුත් බෙදෙන, හයනුත් බෙදෙන පොඩි මිලක්. මේක තමයි මේ ලෝකේ තියෙන හතරෙනුත් බෙදෙන, හයනුත් බෙදෙන පොඩි මිලක්. හතරෙනුත් බෙදෙන පොඩිනුත් හයනුත් බෙදෙන පොඩි මිලක් වුණ අපි කියන කුඩාපතු ගුණාකාර. කඳුර ගන්න හරි ලේසි. 6 කියන කෙනා අනිවාර්යෙන් 6න් බෙදෙන්න නම් මේක 6 ගුණාකාරයක් වෙන්න බෑ. 6න් බෙදෙන්න 6 ගුණාකාරයක් වෙන්න මොකද 6 හෝ 12 හෝ 18 වෙන්නම වෙනවා. ඒ අතරින් හතරක් සෙට් වෙනකොට කෙලිම කවුද කෙලිම උතරේ 12 එන මේක පොකු 12යි. දැන් කුඩාපතු ගුණාකාර කියන්නේ. ඉතාමත් සරල මූල ධර්මයක් තමයි උතන තියෙන්නේ. ඔය මූල ධර්මයේ පුදනම් කරගෙන පෙන්නන 4x වර්ග කියන කෙනාටයි 3xy කියන කෙනාටයි 8x වර්ග y කියන එකට උපගු. මම මුලින්ම මේ සංඛ්‍යා ගැන විතරක් මේකේ තියෙන පද්ධතියේ තියෙන කෑලි අඳුර ගන්නවාට මම කියලා දෙනවා. 4x වර්ග කියන එක ලිව්වට හොම මේක ඇත්ත කතාව මොකක්ද? 4 ගණිත කර්ම පේන්නේ නැහැ නේ. ගණිත කර්ම පේන ලියලා නැහැ. ඔබ දන්නවා මේක ගණිතයේ තියෙන ක්‍රමයක්. එම ලියන්නේ 4 ගුණ කිරීම x ගුණ කිරීම x. නමුත් මෙතන මේක කොට කරාම 4x වර්ග තමයි. නමුත් දිගාරන ගණිතය අපිට වැඩ කරන ඕන විදිහට වැඩ කරන්න ඕන විදිහට ගහගත්තොත් මේ විදිහට පිළිතුරක් ලෙස ලියන්නේ මේ විදිහට. මේ දෙකම එක. අපේ අවබෝධය තියෙන්න ඕන මේක දැක්කම මේක තියෙන බව මතක්. ශරීරය දැක්කම අපිට ඇට සැකිල්ල පේන්න පටන් ගන්නවා. මේ වගේ මේක දැක්කම මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා වෙන්නේ මොකද්ද කියලා මොකද්ද වෙන්නේ කියලා තේරෙන්න ඕන. මේක 4න් බෙදෙන්නත් ඕන 3න් බෙදෙන්නත් ඕන 8න් බෙදෙන්නත් ඕන නම් ඩෙෆිනිට්ලි මෙතනදී ලොකුම ඉලක්කම 8 නෙවෙයි නම් ඒක ඊළඟ ගුණාකාරය 8න් බෙදෙන කෙනෙක් බෑ 3 බෑ. එහෙනම් 8න් බෙදෙන කෙනෙක් කියන්නේ ලොවෙත් 4න් බෙදනවම තමයි. 8 බැරි නම් 16 16 3න් බෙදෙන. එහෙනම් 8 වරක් චක්‍රය නම් 24. දැන් ඔයාලට පේනවා 8 ඒව 3යිනේ. 24 කියන 8නුත් බෙදෙන 3. එහෙනම් මේ තුන් දෙනාටම කුඩාපදු ගුණාකාරය ගත්තොත් මේ තුන් දෙනාගේ කුඩාපදු ගුණාකාරය ගත්තොත් 24යි. මේ 24 විතරක් නෙවෙයි පුතේ. 24 විතරක් නෙවෙයි. දැන් මෙතන අකුරු තියෙනවනේ. දැන් මෙතන අකුරු කියන එකිනෙකට වෙනස් පද x y. මෙන්න මේ තියෙන එකිනෙකට වෙනස් පද වලින් තියෙන විශාලතම බල කුඩාපදු ගුණාකාරය ලියන්න. x දිහා බැලුවොත් විශාල බල x ගේ වර්ග x ගේ 2 මෙතනත් x x y ගේ දිහා හොඳින් බැලුවොත් අපිට පේන මේ y ගේ තියෙන කතන්දරේ y ගේ තියෙන්නේ y 1 y විතර නම් මේක උත්තරේ 24x වර්ග y කුඩාපදු ගුණාකාරය. ප්‍රශ්න අංක 5 සිලින්ඩරාකාර ලී කොටයක හරස් කඩ මූණතේ පරිදි සෙන්ටිමීටර් 88යි. සිලින්ඩරාකාර පිරමීඩයක් නේද මේකේ කොම්ම තමයි තියෙන්නේ. බටේ වගේ. උණ බටේ වගේ නෙවෙයි අරිස්ටෝම් බටේ වගේ. ඒතර මේකේ මොන ප්‍රදේශයද මේකේ? සිලින්ඩරාකාර කොටසක හරස් කඩ කියන්නේ වෘතේ. මේ වෘතේ පරිධිය කියන්නේ වටේ දිග. 88 නම් එහි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 1760 වේ උස සොයන්න. දැන් ඔයාලට තේරෙන්න ඕන. තේරෙන්න ඕනේ සිලින්ඩරයක් නම් බබා සිලින්ඩරයක් හැදෙන්නේ කොහොමද? නිකන් කොලයක් ගත්තොත් ඔයාලට තේරෙනවා සිලින්ඩරයක් හැදෙන්නේ මෙන්න මේ කොලේ ගන්නකො. ඩයමන්ඩ් එක මතක් කරගන්න. ඔය කොලේ මෙහෙම මේක දිගේ ඇලෙවුවම මෙහෙම ධාරයක් දිගේ සිලින්ඩරයක් ලැබෙනවනේ බා. මම හිතන කොලේ රවුම් කරාම සිලින්ඩරයක් මමයක් බෙරේ වගේ හැදෙනවා. ප්‍රබුදේ මේක මෙහෙම කපලා දිගෑරියම මේ 17 එකේ ස්ටිකර් එක ගැලව හිතන්න. දිගෑරිය මේ මොකද වක්‍ර පෘෂ්ඨනේ දිගෑරෙන්නේ. එතකොට අපි වෙන වක්‍ර පෘෂ්ඨයේ මේ රවුම දිගෑරෙනවා මෙන්න මෙහෙම රේඛාවක්. නේද? ඒතර වක්‍ර පෘෂ්ඨය කියන්නේ මේ වගේ හැටිය. ඍජුකෝණාශ්‍ර. වක්‍ර පෘෂ්ඨයේ කපලා දිගෑරීමෙන් හරි ස්ටිකරේ දිගෑරීමෙන් ඍජුකෝණ. ඒ ඍජුකෝණාශ්‍රයේ මේ දිග කියලා ලැබෙනවට මතක් කරගෙන මේක රෝල් වෙලා මේ ලැබෙන්නේ කෙලින් මේ කවුද? රෝල් වුණා වටේදී. කාගේද? අර පතුලේ හරස් කඩේ තියෙන වෘතයේ වටේ දිග තමයි තියෙන්නේ. ඒක සමානයි මේ ඍජුකෝණාශ්‍රය දිගටද. මේ උසට එන්නේ මොකක්ද? මේ පළලට එන්නේ මොකක්ද? සැබෑවටම සිලින්ඩරේ උස කියන්නේ. මේකනේ. ඕල්ලන් පස්සේ එන ඔබට තේරෙනවද? මේ දැන් කියන විදිහට සිලින්ඩරයක ලී කොටේ මේ දිග ඇරීම අපි මේකේ නොදන්න දේවල් මොකද? මෙන්න මේ දිග දන්නෝ දැන්. දිග කියන එක තමයි
පරිධිය කියලා කියන 88යි. හරි. ඊට පස්සේ මේකේ මේ කුෂ්ඨ වර්ගඵලය මෙන්න මේ මතු පිට සම්පූර්ණ පැතිරිච්ච ඉඩකඩ ප්‍රමාණය දෙනවා. 1760ක ප්‍රමාණයක් පැහැදිලිව පැතිරලා තියෙනවා. මේ ලී කොටේ උස තමයි ඕනේ h කියලා හොයාගන්න. ඔබ දන්නවා මේ දෙන්න ගුණ කිරීමෙන් මෙයා ලැබෙන්නේ 88 ගුණ කිරීම h තමයි 1760. ගුණ කිරීම අයින් කරන බෙදීම දෙපැත්තම 88ෙන් 88 ඉවත් වෙන 1යි 1යි h ඉතුරුයි 88 ඒව 2යි 176ට මෙතෙන් 1.20යි සෙන්ටිමීටර් 20යි සිලින්ඩරාකාර කොටයේ උස ඕක 6 වෙනි ප්‍රශ්නේ අපිට ඉටියුට් එකේ මුල් පැත්තේ අවසාන ගැටලුව චතුරස්‍රයක් කියලා දීලා තියෙනවා මේක. චතුරස්‍රයක් බව ඔබට පේනවනේ. මේ චතුරස්‍රයේ මේ පාදෙට මේ පාදේ සමාන්තර බව තියෙනවා. සමාන්තර ආශ්‍රයක් කියලා නෑ වැරදි වැටීම් ගන්න බෑ හැඩේ තුනකට ගානේ දත්තේ දෙන චතුරස්‍රයක්. චතුරස්‍රය කියලා ගානේ කියනන අපිට වැඩක් නෑ එතන ගියාට පෙනුම මොකක්ද කියලා. අපි කියන දේ අහන එක තමයි හැමතිස්සෙම ප්‍රශ්න කරන දේ ගැන හිතන්න ඕනේ. ඒ රූපේ නෙවෙයි. හොඳින් ප්‍රශ්නේ කියලා ප්‍රශ්නේ තියෙන වචනේ මොකක්ද කියලා තේරුම් ගන්න බල බැරි නම් සර් කෙනෙක්ගෙන් අහන්න. මොකද රූපේ මේක ඇලවෙලා තිබුණා කියලා එක සමතවස්යක් වෙන්නේ නෑ. ඇලවූ පමණින් සමාන්තරාස වෙන්නේ ඇලවූ පමණින් සොම්බස වෙන්නේ ඇලවූ පමණින් ට්‍රපීසියක් නෑ. ඒවට අදාළ විශේෂ නිශ්චිත ලක්ෂණ තියෙනවා. ඒ නිශ්චිත ලක්ෂණ වලින් තමයි අපි හඳුනන්නේ. ඒතර මේකේ ඔබට වෙන මෙතන x අකුර දීලා මොකද C ADC කෝණය මෙන්න මේ කෝණය CI කියලා දීලා මේ පාද දෙකට මේ පාද දෙක සමාන්තරයි නම් ඔබට පේන මෙන්න මෙහෙම ගියාම ඔබට මතකයි මේ කෝණේ ඒකාන්තර කෝණ. මේ බාහුව දෙක සමාන්තර නම් අනිවාර්යෙන් සමාන. දැන් මේ බාහුව දෙක සමාන්තර මෙහෙම එහෙනම් මේකත් x. හොඳ. තව තත්ත්වයක් ගානේ ලබා දෙනවා AD දිගයි DC දිගයි සමාන. AD කියන්නේ මෙන්න මේ දිග, DC කියන්නේ මේ දිග. බෑගෙන ගන්න ප්‍රමේයක් ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක් සමානයි නම් එම පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. පාද දෙකක් සමාන නම් ඒවට සම්මුඛ කෝණ ඉස්සරහින් ඉන්න කෝණ මේකට ඉස්සරහා කෝණ මේ දෙක එකමයි 50 නැහැ 50ට 50. ඒ වගේ මේ පාදෙට මේක සමාන නම් මේකට ඉස්සරහා කෝණ x නම් මේකට ඉස්සරහා කෝණෙත් x වෙන්න. x එක පටලැවුණා මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු 180 මේක 100යි නේද එකතු 180. 180 ක් මේ දෙක සමාන වෙන්නත් ඕන මේක 100යි න 80 80 දෙකට බෙදුවම x වල වටිනාකම 40 ඇතිද ඇති. x වල වටිනාකම 40. ළමයි ඊළඟ පිටුවට යන්න කලින් මේ ගණන් තුන අඩුපාඩු හදා ගන්න ගම තේරුණාද කියන බල තේරුණාද කියන්නේ ඔය ටික මුද්‍රම තේරුණා නම් කියන්න. ඊළඟ පිට ටියුට් එක ඉල්ලගන්න නැතිනම් හොඳේ. බොරුවට ඉන්න එපා ඉල්ලගෙන print out එකක් දාගන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩයේ අරේ 28 මෙන්න මෙම කේන්ද්‍රික ඛණ්ඩයක් දෙන අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක්. අරේ R වෙච්ච කිව්වොත් අරේ මේකේ දීලා තියෙන 28යි කියලා. එතකොට මතක් වෙනවා වටේ දිග හොයන සූත්‍රයේ වටේ දිගනේ පරිමිතිය චාප දිග හොයන සූත්‍රයේ 2π. ඒ සම්පූර්ණ වෘත්තයක 2πr නම් 4න් පංගුවක් වෙන එකකින් 4ට පංගු 4ට බෙදන්න එපා.
මේකේ පරිමිතිය හරියට මේක 28 නම් පරිමිතිය කියන්නේ මේ චාපතික හොයලා ඒකට මේ දිගවල් දෙක එකතු කරන්න ඕනේ. දැන් පරිමිතිය සමාන සම්පූර්ණ වෘතයෙන් 4න් පගෙන 4න් එක වරක් වෘතයෙන් 4න් පංගුව වරක් 2 pi r 2 pi r 2 කියන දෙක pi කියන 7 22 r 22 දැම්මා. ඊට අමතරව මේ චාපතිකට අමතරව එකතු වෙනවා මේ දිගයි දෙකේ එකතුව 28 ධන 28 28 දෙක. මේක සුළු කරගමු මේ ටික සුළු වෙන උත්තරයට මෙන්න මේ දෙන එකතු වෙන්න ඕනේ. 7 වරක් 1යි 7 වරක් 4යි කැපෙනවා 7ට 7 2යි 28 ඇතුලේ 7 4යි මේ 4ට මේ 4 කැපුවම ඉවර වෙන්නේ දෙවරක් 22 47 එකතු කිරීම 28යි 28යි 50යි 56ක් එනවා 56 44 60යි 100යි හරියටම සෙන්ටිමීටර් වෘෂ්ටාංගාත හරියටම සෙන්ටිමීටර් වෘෂ්ටාංගාට ඔබට දීලා තියෙන න්‍යාසයක් 2යි එකතු කිරීම p න්‍යාසය 2යි කියන දෙවරක් a කියන න්‍යාසය. තාමත් ලේසි 2 ඍණ 3 න්‍යාස පාඩම මම මේ පන්තිදී උගන්වනවා. සූදානම්ින් ඉන්න. ඍණ 2 1 ලැබෙන හැම ඇසිල්ලකම අපි ගණන් ටිකක් හදනවා. අපි මේ අපි කරේ 21 මන්ත්‍රය කියලා දහස් කරේ. දවස් 21 ආසන්න කාලයක් තියෙන විභාගෙට. දැන් සිට ලැබෙන හැම මොහොතකදීම අපි ගණිතය උගන්වන්න ඔබට නොමිලේ පහක්වත් ගන්න ඕනේ ඔන්ලයින් මාර්ගයෙන්. යාළුවන්ට සම්බන්ධ කරන ප්‍රජාසත්කාරක වැඩ මේ පරිභාගිකන හැම ළමයෙක්ම මේව ෂෙයා කරන් දැනුවත් කරන් ප්‍රයෝජනයක් ගන්න ඔයාලා ටියුට් ටිකක් දාන්න ඉල්ල ගන්න ගෲප් එකට දාන්න ටියුට් ෂෙයා කරන්න ඒව කරන්න වටින වැඩක් ගණිතයේ කොට දා ගන්න තියෙනවා දැන් මෙන්න බබා දෙවරක් වුණා මේකේ තේරුම මෙන්න මේ න්‍යාස අය හරියටම තීරි ටික කියලා දෙනවා යෝ මැත්ස් වගේ තමයි කියලා දෙන්නේ හරිද ගණිතයේ මූලධර්මනේ මේ තියෙන්නේ මේ විශේෂ වැදගත් තාමත් නිවැරදිව ඉගෙන ගන්න හේතු සහගතව තියෙන ඩොටකට තියෙන හරහට ගන්න කතරයකට හරියකට ඩොට් එකකට ඉරකට ඩෑෂ් එකකට ස්ලෑෂ් එකකට හෑෂ් එකකට හැම එකටම හේතුවක් ගණිතයේ ඇත. හේතු නැතුව කිසිම ඩොට් එකක්වත් ගණිත තියන්න බෑ. තියන්නත් එපා. මේ වරහන එළියේ තියෙන දෙකේ අපි මොකද කරන්නේ? අපි මේ ඇතුලේ තියෙන සියලු පද ගුණ වෙනවා. ඇතුලේ තියෙන පද සියලු පද ගුණ. දෙවරක් 2 4යි, දෙවරක් 3 9යි, දෙවරක් 5යි, දෙවරක් 2 මේකට එකතු වෙනවා ඍණ 2 5ද. දැන් එකතු කරේ නෑ තාම. එකතු කිරීමේදී වෙන්නේ මේ පළවෙනි න්‍යාසයේ පළවෙනි අවයව එකතු වෙන්නේ. දෙවෙනි න්‍යාසයේත් ඒ විදියට මින්න කරා. අපිට අනුරූප අවයවය. අනුරූප කියන්නේ පළවෙනි පේළියේ පළවෙනියා දෙවෙනි න්‍යාසයේත් පළවෙනි පේළියේ පළවෙනියට. පේළි තියෙන මේ අතර තීර තියෙන මේ අතර. ඒතර එකතු වෙන්නේ හතරට එකතු කිරීමට දැන් නිකිල පාඩම ඕනනේ. හතරට එකතු කරගෙන දෙක. හරි ඒතර 4යි 2 එකතු කරා උත්තරේ ධන 2. ඍණ 6 එකතු කිරීම 1. 5යි 8 එකතු කිරීම 5යි. 13 බිංදු එකතු කිරීම 2. ඔන්න පිළිතුර 2/2 එකක්. සුගරාම ඉන්නේ දෙක වැඩි කිරීම 2 කියන න්‍යාසයයි. ප්‍රශ්නාංක 9 1යට 2x කියන VG භාගෙට 3යට 8x කියන VG භාග එකතු කරන්න ඕන. VG භාග ඒවා මොකා වේවා භාග නම් භාග එකතු කිරීමේ සරලයි මූලධර්මය හරය සමාන වෙන්න ඕන. දැන් ඇයි හරය සමාන වෙන්න ඕන? හරයෙන් කියන්නේ මොකක්ද? කිසියම් කෙනෙක් මෙහෙම කෑලි 8කට බෙදුවොත් තේරුම මේ සමස්ත පද්ධතියේ සමාන කෑලි 8කට බෙදලා සමස්ත පද්ධතියේ කෑලි සමාන 8කට බෙදලා චීස් පෙට්ටිය වගේ ඒ සමාන කෑලි 8න් මං එකක් කෑවා. ඒතර මං කාවේ 8න් කියන්නේ මුළු කොටස් 8කින් එකක්. සමානව බෙදව මුළු කොටස් 8කින් සමානව බෙදව මුළු කොටස් 8කින් එකයි. 10 එක. භාගයක් කියන එක තේරුම අදහසෝ. ඒතර මේකෙදි අරල කතාව මේ 10 පංගුවකට එකතු වෙන්න නම් කොට පෙන්නන ඉතින් මේ දෙක එකතු කරාම මෙතන එකක් තියෙනවා මෙතන අපි පාඩ කරලා තව එකක් සමානයි කියලා පාඩ කරන්න දුන්නොත් මෙහෙම රූපයක් අනිවාර්යෙන් අපිට තේරෙන මොකද මෙතන එකයි මෙතන එකයි දෙකයි නම් දෙකක් පාඩ වෙන්නේ. ඒ කියන්නේ හතරෙන් එකට එකතු කරන හතරෙන් එකක් උත්තරේ හතරෙන් දෙකෙන් එකතු වෙනවා. ඒතකොට මොකද වෙලා තියෙන්නේ? හතරෙන් කියන්නේ බෙදිච්ච මුළු කොටස් ගන්න එකෙන් කියන්නේ මම කාපු කෑලි ගන්න දෙකයි මුළු කෑලි දෙකක් හතරෙන් දෙකක් මං කාපු මුළු ටික වගේ. ලවේ පුදින හරය සමාන වෙන නේ. එන හරයට මොකා තිබුණත්
ලවේ දෙන්න තමයි එකතු වෙන්නේ. මේකේ වැඩේ තියෙන හරය සමාන කර ගැනීම තමයි. බලන්න මේකේ තියෙන. එහෙනම් මේකේ 2න් 8න් ගත්තොත් දෙකම 8න් බෙදෙන 8යි. ඒ වගේ මේකේ x එකක් තියෙන 8x. 2x වගේ කීයක් 8x තියෙද? 4යි. දැන් මෙතන උත්තරේ 4. මේක 4න් ගුණ කරන්න එපයි. 8ක් එනවා. උත්තරේ 4 බෙදීම. ඊළඟ එක ගත්තොත් 8x තියෙන. 8x හදන්න දෙන්නේ 3. 4යි 3යි 7යි 7යි 8x තමයි උත්තරේ. 10 වෙනි ප්‍රශ්නයේදී ඔයාට කියන රොම්බසයක් රොම්බසයක් කියනවා දන්න සමතුරස්‍රාකාර හැඩයක් නේද? සමතුරස්‍රාකාර හැඩයක් ඇල කරහල වෙන පිළිතුර. සමතුරස්‍රාකාර හැඩයක් පොඩක් ඇල වෙලා තමයි තියෙන්නේ. MLK J JKL රොම්බසේ කියන මෙන්න මේ රොම්බසේ JL දිග 24. JL කියන මෙන්න මේ මුළු විකාර දිග 24 මේක දෙකට ගන්නවා. එහෙනම් මම මේකට සමානව දාගන්න 12 සෙන්ටිමීටර කියනවා. වැඩි කීයට දාගමු? JL 24යි 12 12 ගැන KM 10යි. KM කියන්නේ මෙන්න මේ මුළු දිග මේකත් එකට මේ දුරට මේ දුර සමානයි 10 10 ගන්න. 10 නෙවෙයි. පහ ගානේ කරනවා. කොම්පසේ විශේෂ ලක්ෂණය තමයි මෙන්න මේ විකර්ණ දෙක ලම්බකව සමාන හරියටම 90 හැදුවා. ලම්බක. විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වෙනවා. අහන්න ප්‍රශ්නේ මොකද්ද? LM දිග කියන්නේ මෙන්න මේ දිග. ඒතරට මෙන්න මේ ත්‍රිකෝණ තියාගන්න. ওই ත්‍රිකෝණේ මෙතන මුල් 90 ත්‍රිකෝණයනේ. ඔක මෙහෙම කරොත් ලියවෙන්නේ මෙහෙම. මුල්ලේ තියෙන ඒ අකුර මම දාපු එක මුල්ලක M අකුර L. M කියන්නේ මේ දිග ඒතකොට 5 සෙන්ටිමීටර. M එක තමයි මට ඕනේ මේ දිග කීයේ. 12 සෙන්ටිමීටර. පාදවල දිග සම්බන්ධ ප්‍රමේය පාවිච්චි කරාම පයිතගරස් ප්‍රමේය ඍජු කෝණී ත්‍රිකෝණයකට දාලව පහේ වර්ග එතන 12 මේ ML දිගනේ මගෙන් අහන ප්‍රශ්න වෙන්නේ. LM දිග. මෙන්න මේ දිග. ඒ කියන්නේ කවුත් ඒක ඇවිල්ලා පහේ වර්ගය. 100 sorry පහේ වර්ගය 25යි. 12 වර්ග එකතු කරලා එන උත්තරේ වර්ග 25 තන 144 වර්ගමූලය උත්තරේ 25 169යි 13. ඒක තමයි උත්තරේ. ප්‍රශ්න 10යි. වෙන ප්‍රශ්න 10ක් ඉවරයි. ඔබට ගැටලු තියෙනම් අහන්න පුළුවන් WhatsApp එකෙන් හරි. තේරුණාද බබාලා? තේරුණාද? ඉමතයි හොඳේ. රත්නීති මතයි. වෙනස් ඉල්ලීලා තියෙන ඉදි මරලම ඇස් කිලි. සෙන්ජයක් දාන බල. කරනකොත් ඇස් කිරුණොත් කරනවා. කියලා අපේ පන්තියේ පෝස්ට් එකක මම දාන්නම් ඔයාලා. මේ දැන් අපි මුදු ආයතනයේ අපේ කියන ආයතනයන් සා අපිට වියෝගයක් දෙනවද? මේ පෝස්ට් එකක් මට එවලා දුන්න ළමෙක් තමයි මේ ආපු දරුවෝ ඉන්න මෙතන. ඒගොල්ලෝ දාන්නත් දැන්නද දරුවන්ට මොනවද දුන්නේ කියලා කාලේ මම දැක්ක කවුද? මේක ඔයාලා අතරේ ඒවා. සක්කිලි කියලා බැන්නයි බැනපු පන්තිය කියලා. ගිහින් වෙනස පරිදි බොහොම ස්තුතියි කියන ඔයාලගේ යාළුවෙක් නම් කියන්නේ පෝස්ට් එක දාලා තියෙන එක ගොඩක් ස්තුතියි ඒවා මේ කිව්වොත්. මොකද ඒකෙන් අපේ නම ඕනේ ගිහින් බලන්න කියලා දී. ඒ ඔයාලා දන්නවා අපි මොනවද කරේ ආරම්භ කරලා අපි දන්නවා. ඩීජේ එකේ ඔය දෙන්න ඒවත් අරගෙන ඩීජේ දාලා ඔක්කොම නටන කියලා දඟලලා ඉන්න. බයින කට්ටියත් ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නෑ බොහොම ස්තුතියි මේ ගල් ගහන්න ගාන ගලලින් අපි ගියක් ඉච්චරයි. අපි කිසිම තරහක් වගේ නෑ අපි කරන දේවල් දැන් මේව කරන කවුද? ඈ ඒ නැස්කින්නම් කියන සක්විලි පන්තිය කියලා කියපු පන්තියේ නේද?
මටත් එක්කනේ ඉතින් අපි මේ දැන් කරන මේ සක්කිලි වැඩක් නැහැ මේ ඔයාලට නොමිලේ මේ හැමදාම උගන්වන එක. සල්ලි ගන්න නැතුව අපි කරපු සෙමිනාම සෙට් එක උගන්වපුව වැරදි නේද? එතන වැරදි වැඩ අපි කරපු වැරදි වැඩ. දරුවන්ට තෑගි දුන්න එක ඩීජේ ගහලා එලගෙන ඉතින් මේවා අපි කොහොම ආදරෙන් බැලඳ ගන්න අපි කැමතියි ඒවට. ඔයාලා දැනුවත් වෙන ඔයාලගේ වයස්වල පිරිසක් කියද මේ ආරංචි ඉතින් හොයන්නේ නැහැ කිසි ගැටලුවක් නැහැ කි. පවුලකුත් නැහැ තරහකුත් නැහැ දරුවටත් ඕන නම් මේ සම්බන්ධතාවය ලින්ක් එක යවන්න. එහෙම ළමයි ඉන්නවනම් ගන්න අපිට පයින්නවා. ආරෙම යවන්නේ එලට. එලට තේරෙවි ඇයි ඔයාලා මේ රැවටීමගේ දරුවෝ පරි නැහැ. ඉතින් පොඩි කට්ටිය නෙවෙයිනේ. එක එක පිරිස් ඉතින් කියන වැඩි දේවල් නේද? ඒවත් එක්කනේ ඉන්නේ නැත්තේ. අපේ ගමන අපි යමු මම නිකන් මතක් කරේ එහෙම කිව්වොත් වෙලා තියෙනවා ඔයාලට මම පස්සේ දානවා ඒ ෆොටෝ එක දැකලා ඇති සමහරට අපේ පන්තියේ පෝස්ටරේ අරගෙන ගත්තා දෙමු. මම මතක් කරේ ඒකත් දැනගන්න. යාළුවෝ වල බලන්න. දවනම් ඉවන්න. මැත්ස් ඉගෙන ගන්න ඕන නම් හරියට උසස් පෙරට සුද්ධ ගණිතය ඉගෙන ගන්න ඕන. මේ වගේම අපි දැන් වැඩ පටන් ගන්න ඉස්සරහ. 2028 වලගේ වයසේ දරුවෝ ටාගට් කරලා සමස්ත ගණිත කෑලි මේ මූලික දේවල් ටික නැවත මතක් කරගෙන වැඩ. තේරුණානේ? මේක අපිට බය වෙන්න මේ බලන්න රෙකෝඩින් දෙනවනේ. බලන්න පුළුවන්. එන්න බබා 11 වෙනි ප්‍රශ්නෙට අපි යමු. ප්‍රශ්න අංක 11. රූපයේ දැක්කන ඒකාකාර හරස්කඩ ප්‍රිස්මය. ඉතල තේරුම් ගන්න ප්‍රිස්මයක් කියන්නේ මොකක්ද? ප්‍රිස්මයක් කියලා අදහස් කරන්නේ හරස්කඩ හැඩය කුමක් වුණත් මේ හරස්කඩ හැඩය නියතව වෙනස් නොවි පවතිනවා නම් හරස්කඩ හැඩය නියතව පවතින වෙනස් වෙන්නේ නැතිනම් එකම මට්ටමින් හරස්කඩ මෙන්න මිහින් කැපුවොත් කොහෙන් කැපුවොත් එකම මට්ටමේ තියෙනවා නම් හරස්කඩය මේකට ප්‍රිස්මයක් කියනවා. ප්‍රිස්මයක හරස්කඩ හැඩය අපිට අදාළ නැහැ. හරස්කඩ වර්ගඵලය ලොකු විස්තර කිරීම කරන්න පුළුවන් දැන් වෙලාව නෙවෙයි. හරස්කඩ වර්ගඵල P කියලා දන්නවනම් කැපිටල් A නම් හරස්කඩ වර්ගඵලය. දිගේල් කියලා හිතනවනම් ප්‍රිස්මයක පරිමාව කැපිටල් B නම් V කියන පරිමාව ගන්න පුළුවන්. කැපිටල් A කියන මූණත් L වලින් මේ වගේ කොච්චරක් කීයද බලන්න. ඒ ගුණ කිරීම sorry. ඒ ගුණ කිරීම කවුද? L. හරස්කඩ වර්ගඵලයේ දිගින් ගුණ කරාම තමයි පරිමාව ලැබෙන්නේ. මේක තමයි ප්‍රිස්මයේ පිළිබඳ සරල කතන්දරේ. හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග පරිමාව නිසා. ප්‍රිස්මය කියන්නේ ඕක. මේක කියනවා මේ ගානේ ඔබට රූපයේ දක්වා තියෙන ත්‍රිකෝණයේ උඩඟු ත්‍රිකෝණයක් තියෙන්නේ මෙහෙම හරස් මේකේ දිග 8 සෙන්ටිමීටර මේකේ දිග 6 සෙන්ටිමීටර මේක කපාඩම් වලදී මේක 10 සෙන්ටිමීටර. වයිද කරස් ප්‍රමේය තමයි වෙන මොකුත් නෙමෙයි. මෙතන මේ වර්ග 38 වර්ග 64 එකතු කරාම C වර්ග මුල 10. ඒකෝට ඒකත් 10. අහන ප්‍රශ්නේ තමයි එහි දිග 6යි හා 10 ප්‍රිස්මේ පරිමාව. දැන් 6 8 වේ එහි දිග 6යි. දිග කියන්නේ මෙන්න මේක දිග 6යි. ඔගේ පාද දෙක රූපේ දැකගෙන ඒක අවස්කඩ ප්‍රිස්මේ දෙක දිග 6 8යි. එහි දිග 6 හා 10යි. 10 වෙන්නේ පුතා මේ දිග කියන අදහස. 6 කියන්නේ දිග හොඳේ. හරි. ඒතර මේකද මේ ප්‍රිස්මේ හරස්කඩ වර්ගඵලයේ දිගින් ගුණ කරන් තියෙන්නේ. ප්‍රිස්ම පරිමාව V හරස්කඩ වර්ගඵලයේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලෙන් දෙකෙන් එක වරක් එම තමයි ආධාරකයේ ලම්බ කුස. ආධාරකයේ මේක ලම්බ කුස අරගෙන 8 වරක් 6 ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක වරක් සමස්ත මේකේ දිග කවුද 6යි. ඝන සෙන්ටිමීටර. හරස්කඩ වර්ගඵලයේ ත්‍රිකෝණයක් ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ දෙකෙන් එක වරක් ආධාරක වරක් ලම්බ කුස. දෙකෙන් එක වරක් ආධාරක ලම්බ කුස ගුණ කිරීම 6 වෙන්නේ ඇයි? සමස්ත දිග. සුසුබු කරලා බලමු. දෙවරක් ඈ දෙවරක් 4යි 6 වරක් 4 24යි 24 වරක් 6 කියුබික් සෙන්ටිමීටර. 6 වරක් 4 24යි 6 වරක් 2 12යි 2 132 අපිට පේනවා 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ ඕක. ප්‍රශ්න පරිමාව 12 වෙනි ප්‍රශ්නය
පිළිවෙලින් යන්නේ කලබල වෙන්නේ. ඔයාලට යම් කිසි ගැටලු තියෙන තැන් අහගන්න ඕන නම් ඔයාලා මට WhatsApp එකෙන් මැසේජ් එකක් දාන්න අපි මෙහෙම කරමු කියලා යෝජනා දාන්න D C D මේකේ ලොකු ප්‍රයෝජනයක් ගන්න. රූපේ දැක්වෙන්නේ ABC සමපාද ත්‍රිකෝණ. මෙන්න මේක සමපාදන රූපේ දත්තල ABC පාද තුන ත්‍රිකෝණයක පාද තුනක් සමාන පුදේ රත්තරන් පුදේ මණික වස්තු අහන් ඉන්න ඔය කියන්නේ පා එක කෝණයක් අංශක 60යි. 60නේ තුනට බෙදෙන්නේ සමාන නිසා 60යි. ඒ නිසා අපිට හොයන්න පුළුවන් තවද මේක 60 60 120යි මේ. ABC සමපාද ත්‍රිකෝණයක ACCD කවුද AC මෙන්න මේ දිග ACD මේ දිග මේකයි මේකට තිරක් ගහනවා මේ දෙක සම. රත්තරන් පුදෝ මේක 60යි මේක 120යි මේ දෙක සමානයිනේ බා. මේ දෙක සම මේක මේක 120ක් අඩු කරා මේ දෙක 30ක් මෙන්න මේ 30යි තියෙන 60යි 30යි 60 120 අන්න ප්‍රශ්නේ මොකක්ද? BAD යගේ සොයන්නේ අපි මේ දත්ත ලකුණු BAD මෙන්න මේ BAD කියන්නේ මොකක්ද? අංශක BAD අංශක මොනවා කතා BAD right ඔන්න 12 වෙනි ගානේවත් දෙවෙනි පැත්තේ ගණන් ටිකත් හැදුවා. පැහැදිලිද? සෙට් එක මෙසේජ් එකක් දාන්න තේරුණා. හරිනේ. අපි ඊළඟ ටිකට යන්න. තේරුණා. ප්‍රශ්න තියෙනම් දාන්න WhatsApp එකට හරි. ඔයාලගේ මූණු ටික පොඩ්ඩක් බලන්න වීඩියෝ එකක් කරන ආසාවට. ඉන්නවද නිදිමත? ඈ ඔය මඩු කෑටි. හරි. ප්‍රශ්නේ අපි වැඩි කරගෙන ආපු නඩි කිව්වනේ. ඊළඟ ගන්නට යනවා. 13 වෙනි ප්‍රශ්නෙට යන්න තියෙන්නේ. අපි 13 වෙනි ප්‍රශ්න පිළිවෙලින් යන පුතේ ඔයාලා සාකච්ඡා කරා නොකර ගැටලුවක් කරගන්න එපා. සම්පූර්ණ ටික බලන්න ඔයාලට පුළුවන්. මේ ගණන් කොහොම මට වැදගත් වෙන ගැටලු. 13 වෙනි ප්‍රශ්නය මෙන්න මෙහෙම 13 තියෙනවා අපි හදපු නැති ගන්න. දිගංශය කියන concept එක. දැන් මේ සංකල්පෙත් උගන්න. දිගංශය කියලා කියන්නේ යම් තැනක ඉඳලා කැපිටල් A කියන තැනක ඉඳලා ආනයක් A කියලා තියෙනවා. ඒට සාපේක්ෂ උතුරක් තියෙනවා. ඒ උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව කැරගෙන මේ කොහෙද B ඉන්නවා. මම මෙතන ඉන්නවා කියන්නේ. B මෙතන ඉන්නවා නම් A වල සිටින මට B දිහා බලන්න දකුණු පැත්තෙන් හැරෙන්න. දක්ෂිනාවර්ත ප්‍රමණය. හැරෙන්න ඕන කෝණේ අංශක 120යි නම් එන මම කියනවා A සිට කැපිටල් B හි දිගංශය අංශක වලින් 120යි. B වල ඉන්න කෙනෙකුට
B වලින් දෙන කෙනෙකුට ඒ දිහා බලන්න නම් මෙහෙම මේ පැත්ත ගණන් මෙන්න මේ සම්පූර්ණ මහා පරාවර්ත කෝණය බලන්න. හැරෙන්න ඕන. පරාවර්ත කෝණය බලාගෙන මේ කෝණය කීයද? දැන් මේක 120 නම් මේක 60නේ ප්‍රතිපද කෝණයක සමස්ත වටේ එකතුව 360 නම් මේක 300යි. එහෙනම් අනිත් පැත්තට BC දේ බැලුවොත් අංකක 300. ඒ තරකේ තමයි මෙතන තියෙන ගාන. මොකද මේ ගාන මෙන්න north in එක හොම් පීඩ්ලා තියෙනවා. දැන් ආයේ north එක කැපිටල් එක මෙතන තියෙනවා. B එක මෙතන තියෙනවා. අපෙන් ආනේ රූපේ A සිට B ඒ කියන්නේ මෙතන හොඳේ. මේ මෙතන A සිට B මේ පැත්තට. දිගාංශය අංශක 280. වස්තේ මේක මේ වටේට 280. ඒක ආදර මෙන්න මේ ටික කෙලින්ම 180යි. ගත්තා. දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද? B වලින් මට මේක මෙන්න මේ කෝණය මම හිතන්නේ මේක 280 නම් මෙතන කී 80යිනේ මොකෝ. වටේ රෝණ 360යි. 360 කියන මෙතන 280 ඉඳලා 20ක් 360යි 280 එන මේ දෙක එකතු 180 හේතු මිත්‍ර කෝණ පරිපූර්ණකයි. ඒ නිසා B සිට බලන මට මේ කෝණය හොයාගන්න 180න් 80 අඩු කරා 100යි. 14 වෙනි ප්‍රශ්නය රේඛාවක් ගැන කියන රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න වේ. කිසියම් සරල රේඛාවක් මෙහෙම ගිහිල්ලා එක තැනක් මෙතන 0.3 කියලා තියෙන තව ලක්ෂයක් දීලා තියෙන මේ රේඛාවේ 4.11 කියලා. මේ සරල රේඛාවේ සමීකරණ හොයන්න අපිට අවශ්‍ය බඩු කෑලි දෙක මොකක්ද? සරල රේඛාවක සමීකරණය අපි ලියන්නේ y සමාන mx ධන c කියලා. මේවා මේ සරල රේඛාවෙන් ඉගෙන ගන්න ඕන උසස් පෙළට මැච් කරොත් සරල රේඛාවේ ආකෘති ටික තියෙනවා කියලා දෙනවා. දැනට මැච් කරන්න අවශ්‍යතාවය තියෙන කට්ටිය ඔළුවේ තියන් ඉන්න ඒවට අවශ්‍ය මූලික පදනම් සියල්ල අපි සකස් කළා මේ පාර වැඩ පටන් ගන්න. ඒක ගැන පස්සේ කතා කරමු නිකන් මේ මතක් වුණාම කියන්න. රයිට් M කියන අපි කියන අනුක්‍රමණය C කියන්නේ එතකොට අන්තක් ගන්න. අනුක්‍රමණය කියන්නේ එක කිව්වට වඩා අනුක්‍රමණය අදහස් වෙන්නේ කිසියම් රේඛාවක් x අක්ෂයේ නම් දිශාව සමග මෙන්න මෙහෙම භ්‍රමණය වෙලා නතර වෙන මේ කෝණය පිළිබඳ මිනුම mx අනුක්‍රමණය මෙන්න මේ අදහස. බෑවුම කියලා අපි මේකට කියනවා. අන්තක්ඛණ්ඩය කියලා අදහස් කරන මේ රේඛාව ඕනම රේඛාවක් ඕනම මේ කෙලින් තියෙන සිරස් අක්ෂය අපි කියන y අක්ෂයේ කපඤ්ඤම්. මෙතන දැන් y කැපෙන තැනවත් මෙතන y වලගේ දෙකයි නම් y වලගේ දෙකයි නම් මේකේ අන්තක්ඛණ්ඩ දෙකයි. එතකොට මේ ගාන දැන් දීපු ගාන තියා බැලුත් මේක y අක්ෂයේ කැපෙන කොතනින්ද? 3. ඒ බිඳුවේ 3නේ. බිඳුවේ මේ ගානේ අපි දන්නේ නම් c වලගේ 3යි. ඊට පස්සේ m හොයන්නට ඕන. m හොයන මේ බෑවුම හොයන මොකද කරන්නේ? මෙන්න මේ y කණ්ඩාංක උස මෙතන x කණ්ඩාංක උස දිගේ. කියන්නේ මේ උස හොයාගන්න මේ කෙලවරේ y වලගේ 11යි. වෙන y වෙනස මෙදීම x වෙනස. තෝරාගත්ත ලක්ෂ ටික y කණ්ඩාංගේ වැඩි 11 අඩු කිරීම 3 x කණ්ඩාංගේ 4 අඩු කිරීම 5 4 අඩු කිරීම බිඳුවනේ. 4න් 11න් 3ක්ටයි අනුක්‍රම දෙකෙන් නිසා රේඛාවේ සමීකරණය y සමානයි 1x ධන 3. ඔන්න එනම් ඒකේ උත්තරය ඒක. right 13 14 දෙක. තේරුණාද? 13 14 තේරුණාද? පිළිනම තේරුණා නම් දාන්න මෙසේජ් එක. සුපිරි කියලා සුපිරි කියලා සුපිරි. මම තා විනාඩි 3-4 දැන් ප්‍රශ්නයක් කරනවා. මේ පැත්ත ඉවර කරගමු. ඔය දැන් එන කට්ටිය අතට ඇවිත් නැහැ නේ. දැන් මේ ගණන් ටික මොකද කරන්න ඕනේ දැන්? ඕක බලාගෙන මේ රෙකෝඩින්ග්ස් මේක එඩිට් කරලා දාන්න මේ පොඩ්ඩක් අරනම් මම බයිලා ගහපු කෑලි ටිකත් ඒක කරලා මේක එඩිට් එකක් දාලා දාන්න. ඔයාලා මේක නැවත හදන්න හොඳ දරුවෝ කටු වැඩ අර මේවා හැඩ වැඩ කරන්නේ පරණ කොළ ගැන මේව බලන් හදන්න. නිකන් ඉන්නේ හදන්න. දැන් දවසට පැයක් එකමාරක් අද වගේ හෙටත් පැයක් එකමාර අද මේ වැඩේ කරන ඉඳලා. ඊට පස්සේ
අවුදෙනගේ පාඩම් අනිතේට හැමදාම පැයකමාරක් විතර වෙන් කරගන්න. පැයක කරන්න බැරි දවසක් වුණොත් මං කියන්න. මෙතන ඇත්තට මේ මට ගෙදර වැඩේ සෙටල් කරගන්න බෑ. අපේ මේ කෙමිස්ට්‍රි කරන මගේ පන්ති ආපු සර් කෙනෙක් මගේ තිගෙනට තියෙන අයියා කෙනෙක් සර් කෙනෙක් මේ ඔයාලට හම්බෙන් මම පස්සේ අඳුනලා දෙන්න. අපි අන්තිමට කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ඕන යන්න. ඒ සර්ලා ගෙදර ඉඳන් කරන්න. ඒ සර් නොවෙන්ට අද පන්ති කරන්න වෙන්නේ නැහනේ. මේ ඒක හින්දා මේ අපි දිගටම ගානට වැඩේ බැලන්ස් කරගෙන යනවා. සර්ගේ උදව්වේ මේ ටිකේ මේ සෙට් වෙලා ඒස සමහර දවස් මගේ හැරෙන්න පුළුවන්. නමුත් ලැබෙන හැම සිල්ලකම පන්තියක් කරලා දෙනවා. බය වෙන්න එපා. සත පහක් ආවේ පන්ති යනවනේ. තව සෙමිනිවරක් නැහනේ. එහෙනම් අපි ඊළඟට යනවා අන්තිම ප්‍රශ්න දෙක. අපි අද කරන අන්තිම ගැටලු දෙක විදිහට ගන්න 15 වෙනි ගැටලුව. පාලොස්වෙනි ප්‍රශ්නේ තියෙන මෙන්න මෙහෙම එකක්. මිනිත්තුවට ලීටර 25ක ඒකාකාර ශීඝ්‍රතාවයෙන් ජලය ගලා යන නලයකින් ලීටර 3000ක ධාරිතාවයක් ඇති ටැංකියක් සම්පූර්ණයෙන් පුරනු ලැබේ. මිනිත්තුවට එක per 1 minute මිනිත්තුවකට ලීටර 25ක් ජලය ගලනවා. ලීටර 3000ක් තියෙන ජලය දැන් මේ 3000ක් සම්පූර්ණ තියෙනවා. මේකට මිනිත්තු කීයක් ඇයිද? ඔබ සරලයිනේ 3000 ඇතුලේ 25ව කීයක් තියෙද? 25න් බෙදා. ගතන මිනිත්තු ගන්න 25 සරක් 302යි තරයි 12යි. 120. එහෙනම් මිනිත්තු 120යි. එහෙම නැත්නම් පැය කීයේ? පැය දෙකක්. පැය දෙකක් යනවා. 16 වෙනි ප්‍රශ්නේ පැත්තේ ප්‍රවෘතයක් තියෙනවා. කොහොම තියෙනවා? කේන්ද්‍රයක් ගැන කියන වෘත්තේ කේන්ද්‍රය ඕලු. කේන්ද්‍ර මෙහෙම ඇද x ලු මේක a ලු මේක b ලු මේක මෙතෙන්ට a කරලලු මේක d c ලු. විස්කම්භයක් නම් කේන්ද්‍රය නම් මේ දුර සමානයි අරය මේවා අරය නෙවෙයි. හරි ගාන කියන දත් යන මේක අංශක අයියේ විස්කම්භයක් මගින් පරදේ තරන කෝණය අංශක 90ක් වෙන ඍජු කෝණයක්. මේ ගාන කියන දත්ත OX ලම්බකයි AB OX කියන්නේ මෙන්න මේ දිග මේක ලම්බකයි එන අංශක 90යි කාඩ මේක 90. අර මේක කියන්නේ මේකට ඡායක්. වෘතයක ඕනෑම පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් යාකරන මෙන්න වෘතයක ඕනම තැන් දෙකක් මේ යාකරන රේඛාව ඡායක්. කේන්ද්‍රයේ සිට ජායට ලම්බකයක් ඇන්දොත් කේන්ද්‍රයේ සිට ජායට ලම්බකයක් ඇන්දොත් හරි කෙලින් රේඛාවක් ඇන්දොත් මේ ජායේ සමච්ඡේදනය වෙනවා. දෙකට කැඩලා යනවා. කලින්ම අපි දන්නවා. ගානේ කියන විදිහට හරි. ඊට පස්සේ මොකක්ද? OX දිග 4. OX කියන්නේ මේ 4. මම අහන්නේ BC පාදේ දිග. BC කියන්නේ මොකක්ද? මෙන්න මේ පාදේ දිග. දැන් මේකට දාලා පොඩි කතන්දර ටිකක් එන්න. අපිට පේනවා මේකට මේක සමානයි මේක ලම්බක නිසායි කේන්ද්‍රයේ සිට ලම්බකයක් ඇන්දොත් ජායට කේන්ද්‍රයේ සිට ජායනදී ලම්බයෙන් ජාය සමච්ඡේදනය වේ. හරි දැන් දෙකට බෙදෙනවා. ඉතින් මේ දෙකට බෙදුණා. මේක දෙකට බෙදීම මේ කාර්යය. මෙන්න මේ ගානට උමනා වෙන ඔබට ප්‍රමේයක් මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා එකක්. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඔය කලින් මතක් කරා මේකේ ආරම්භයේදී මද කෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ දෙක. මේ පාදයේ මැද මේ පාදයේ මැද යා කරා ලැබෙන රේඛාව. ඕනම ත්‍රිකෝණයක මැද දෙක යා කරාම ලැබෙන රේඛාව. තුන්වෙනි පාදය යන මේක අපි A B C D E. කවුද? ඊතර මෙන්න මේ ED දිග එකක් තමයි මේ දිගෙන් භාගයක්. දෙකෙන් එකයි BC. ඊට පස්සේ ED මොකක්ද? සමාන්තර වෙන කාටේ BC. එහෙම බලුවාට වෙන මේක මධ්‍ය ලක්ෂයක්. මේක මධ්‍ය ලක්ෂයක්. මධ්‍ය ලක්ෂ දෙක යාකරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර වන අතර තුන්වෙනි පාද ඉදිරි පාදයට සමාන්තර ඒකෙන් වගේ කීයක්ද? දෙගුණයක්. 8යි සෙන්. එහෙනම් අපිට පේන මේක අහන්නේ මොකක්ද? එහෙනම්
BC දිග කීයද? BC දිග 8 සෙන්ටිමීටර වෙනවා. BC දිග 8 සෙන්ටිමීටර වෙනවා. 17 right. 17 පැත්තේ අවසාන ගැටලු දෙක මම කරමු. මිනිසුන් 8 දිනකට දින 6කදී වැඩි ඉවර ඒ පැත්තට. අයියා පිටුර පස්සේ යමු හෙට යමු. මිනිසුන් 8 දිනකට දින 6කදී එක්තරා වැඩකින් හරියඩක්. අපිට මුළු කාර්ය හොයාගෙන මුළු කාර්ය හොයන මිනිස්සු ගන්න අදාළ වැඩෙන් ගුණ කරනවා. මුළු කාර්ය. දැන් මේ මුළු වැඩෙන් මිනිස්සු 8 දෙනෙක් දින 6කදී වැඩකින් භාගයයි. වැඩකින් භාගයක් කියන්නේ මුළු වැඩේ මේ වගේ හදන එක වගේ දෙගුණයක් වෙනවා. නිම කළ හැකියට දින දැන් මුළු කාර්ය වෙන්නේ මේ වගේ දෙගුණයක්. තවරක් අය 48 දෙක 96 මිනිස් දින. මිනිස් දින 96ක වැඩක්. ඉවර නෑ මිනිස් දින 96ක වැඩක්. යාන කියන්නේ අඩක් කියන්නේ මේක භාගයයි නිම කරන්න පුළුවන්. ඊට දින 3කට පසු දෙදෙනෙක් අසනීප වූ බැවින් වැටරපිනි. දැන් මේ මුළු මිනිස් දින කියන්නේ සම්පූර්ණ වැඩේ. භාගයක් නම් 48යි. මේ දෙකෙන් ගුණ කර ඒකනේ මුළු වැඩේ. නමුත් කියපු ගාන 48. ඒකෙන් තුන් දෙනෙක් දින 3කට පසු දෙදෙනෙක් අසනීප බැවින් වැටරපිනි. ඉතිරි අය සම්පූර්ණ වැඩේ නිම කරන ලදී. දැන් මිනිස් දින 96ක වැඩක දින 3කට පස්සේ දෙන්නෙක් අසනේ. එහෙනම් මේකේ කළ කාර්ය හොයාගමු. කළ කාර්ය කරපු කාර්යනේ ওই තුන් දෙනා අසනීප වෙන්න කලින් මේ තුන් දෙනා හිටියනේ. දෙදෙනා හිටියනේ. ඒතර ඔක්කොම මිනිස්සු ගන්න 8යි. මිනිස්සු 8 දෙනෙක් එකතු වෙලා දින 6ක් වැඩ කරලානේ දින 3යිනේ. දින 3ක් කරලා 8 වර 3 කී 24යි මිනිස් දින. කරපු කාර්ය. එහෙනම් ඉතිරි කාර්ය මුළු වැඩේ මිනිස් දින 96ක වැඩක් 96න් 24ක් අඩු කරාම මිනිස් දින 72ක් ඉතිරි. දැන් ප්‍රශ්නේ තමයි මෙන්න මුළු කාර්ය 96යි කරපු කාර්ය 24යි ඉතිරි කාර්ය වෙන්නේ මිනිස් දින 72යි. මේ මිනිස් දින 72 කරන්න ඉන්නේ මිනිසු කීයේ? මිනිස්සු 8 දෙනෙක් නෑනේ දෙන්නෙක් ගියානේ. එහෙනම් 72 බෙදනවා 8ක් නෑනේ දැන්. ඇයි මිනිස්සු 8න් දෙන්නෙක් ගෙදර ගියානේ. එහෙනම් 8න් දෙක 6යි. 6න් බෙදුවොත් 12යි. ඒ කියන්නේ දින 12ක් යනවා. එහෙනම් අපෙන් අහන මෙතෙන්ට දින 12ක් යනවා. අපි අහන්නේ මොකද්ද? ඒ සදාගත වූ මුළු දින ගන්න සොයන්න. සම්පූර්ණ වැඩේ කරානේ දින 12යි. සමස්ත වැඩේ ගත්තොත් නේ 3 දින දවස් 3ක් වැඩ කරා කලින් ඒ තුනේ වැඩ කරපු එකට දින 3ක් වැඩ වෙලා ඊට පස්සේ තවත් දින 12යි සමස්ත දින 15යිම ගත්තා. ඉතිරි කොටස වෙන මිනිස් දින 72ක මිනිස් පැය 72ක මිනිස් ශ්‍රමය කියන එක 72 කියන එක නම් ඒකට උත්තරේ දින 12යි. අන්තිම ප්‍රශ්නේ 18 අපි අන්තිම ප්‍රශ්නෙට යනවා. අවසානයේ කොතනින් ඉවරයි 18 මොනවා දෙයක් තියෙනවා. කෙටි ජ්‍යාමිති ගැටුවා. C මෙතන A මේ කෝණ x මේ කෝණ 40යි. මේක B මේක D මේකේ. රූපේ දැක්වෙන්නේ වෘත්තයේ විස්කම්භයේ AB වෙන. AB කියන්නේ මෙන්න මේ දිග විස්කම්භය. මෙන්න මේ මම AB කියන AB රූපෙ මැකින මෙන්න AB ගේ ආකාර ගන්න. මගේ ආකාර ගන්න AB විස්කම්භයක්. විස්කම්භයක් මගින් පරදී තරණ කෝණය අංශක 90 විස්කම්භයව හදන කෝණය 90. එක දාගන්න. දැන් බලන්න මේක 40යි නම් මේකත් කී 40යි. එයි වෘත්ත සම්බන්ධ ප්‍රමේයයක් තියෙන මේක අපි කියන එකම ඛණ්ඩයේ කෝණ සමානයි මේ එකම තැනින් පටන් ගන්න එකම තැන ඉවර වෙනවා නම් එකම ඛණ්ඩයේ කෝණ සම. මේ වගේ එකක් තමයි මේක 40 මේක 40. ඒක 40 මේක 90යි නම් මේ පොඩි කෑල්ල මේක 50යි. මේ කොහොමද? මේක ත්‍රිකෝණයක අභ්‍යන්තර එකතුව මේක 90යි මේක 40 130යි. එහෙනම් මේක අංශක උඩන x එක හොයාගන්න. උඩන x එක හොයාගන්න. මේ ආන ප්‍රශ්න මොකක්ද? විස්කම්භයේගේ ADC 40යි x හොයන්න. විස්කම්භය බෝ කියලා තියෙන්නේ මෙයා. හවුද? AB විස්කම්භය. ඊළඟ x
සෝරි සෝරි. මේ X එක සම්පූර්ණ එක නෙවෙයි මෙන්න මේ පොඩි ගානේ අප්ඩේට් එකක් කරගන්න මට මේ 50 මෙන්න මෙතෙන්ට තමයි X වෙන්නේ. මේව තමයි රූපේ තියෙනවා. රූපී ඒ රේඛා මැකි මොකර වැඩිලා නැද එක්කනේ. මේක X මගේ ඇරීමක් තමයි. දැන් ඔන්න ආයෙ මතක් කර මොකද්ද? විස්කම්භයක් මගින් පරිධියේ තනන කෝණයේ අංශක 90යි. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එකම තැනින් පටන් ගන්න එකම තැන ඉවර නැහැ. ඒ වගේ එකම ඛණ්ඩයේ කෝණ. විස්කම්භයක් මගින් පරිධියේ තනන කෝණයේ අංශක හේතුව තමයි ඒක පරිධිය හදන්නේ වගේ දෙගුණයක් 180යි. සරල රේඛාවනේ. ඒතකොට මේකේ 40 නම් මේක 40යි පැහැදිලි. මේක විස්කම්භ නිසා මේක 90යි පැහැදිලි. ත්‍රිකෝණයක අභ්‍යන්තර 180යි. ඒ නිසා වට 90යි 40 130යි x කියන්නේ. 180න් 130ක් අඩු කරාම අංශක ඉන්න අදට වැඩ સમાપ્ત කරන්න හදන්නේ. WhatsApp එකට මෙසේජ් එකක් දානවා වගේ වුණා හරියටම 12:05 වුණා. මේ ටික තේරුණාද නැත්නම් බන්ද අඩු රයිට් එන වැඩි කතන්දර නැහැ අපි හම්බෙමු කාටත් ආයුබෝවන් සරණයි සුබ රාත්‍රියක් ජය වේවා විස්තර ගෲප් වලින් කියන්න යාළුවන්ට රයිට් නම් කාටත් සරණයි ජය හොඳට වැඩ කරන්න ගේමෙන් තව දවස් තියෙනවා බය වෙන්න තඹ සතේකට තව කල් තියෙනවා තව දෙයක් තියෙනවා කිසිම දෙයක් ඉවර වෙලා නැත කිසිම දෙයක් ඉවර වෙලා නැත සියල්ල සිදු වෙමින් පවතී ඒ නිසා ඕනම දෙයක් ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා උත්සාහය අතාරින්න එපා ගේමක් ගන්න සරණයි